අපි ළමයි පේපර් එකක් සාකච්ඡා කරනවා සමහරට දැන් අද මම මේ පේපර් එක නැවත දාන්නේ අපේ කවුරු හරි අද දවසේ සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් අලුතෙන්. ඔයාලට ස්ක්‍රීන් එකේ පේපර් එක පේනවා මේ පේපර් එක නැවත මම ගෲප් එකට දාන්න. මේකේ පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ ජනමාධ්‍ය නිර්වචන සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණ සාම්ප්‍රදායික සංස්කෘතියේ පස්වෙනි පාඩම සංස්කෘතියේ ප්‍රභේද සාම්ප්‍රදායික මාධ්‍ය වල වැදගත්කම් නැත්නම් ප්‍රයෝජන හතරවෙනි පාඩම. රූපවාහිනී ලක්ෂණ ජනප්‍රිය සංස්කෘතියේ පස්වෙනි පාඩම ජනමාධ්‍ය වලින් ඉදිරිපත් වන සංදේශවල යටිපෙළ ග්‍රහණය කර ගැනීම හැකියාව කියන විචාරශීලීත්වය. ඒතර මේ අහන්නේ පුතේ විචාරශීලී ග්‍රාහකයා සතු වෙන්න ඕන කුසලතා 6 වෙනි පාඩම. මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කරන සාධක 6 වෙනි පාඩම. එතකොට ජනමාධ්‍යට අදාළ විශේෂතා කියන්නේ ජනමාධ්‍ය ලක්ෂණ ජනමාධ්‍යයේ සුවිශේෂීකාරයන් කියන්නේ ජනමාධ්‍ය කාර්යභාරය 4 වෙනි පාඩම. මේ දෙකම ගෝලීය සංස්කෘතියගේ සතිය අපි කතා කරා 5 වෙනි පාඩම. මාධ්‍ය මගින් වත්මන් සංස්කෘතිය කරන බලපෑම 5 වෙනි පාඩම අපි සාකච්ඡා කළා. ඊළඟට 4 වෙනි පාඩම අපිට එනවා පුතේ වත්මන් නව මාධ්‍ය භාවිත ප්‍රවණතා නිසා හරි වත්මන් නව මාධ්‍ය භාවිත ප්‍රවණතා නිසා තරුණ දරුවන්ගේ මානසිකත්වය යම් කෘත්‍රිම මට්ටමකට පත්වෙමින් පවතින බව මනෝවිද්‍යා දේශකවරයෙක් ප්‍රකාශ කරන ලදී. මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ජේම්ස් පෝටර් හෝ යුරෝපා කොමිසම ඉදිරිපත් කළ නිර්වචනය දක්වන්න. පොතේ මෙන්න මෙතන මේක ඇවිල්ලා 6 වෙනි පාඩම. එතකොට මාධ්‍ය සාක්ෂරතාවය ගැන නිර්වචන 3ක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. මේ පාඩම මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ මාධ්‍ය සාක්ෂරතා නිර්වචන. එතකොට ඔයාලා 6 වෙනි පාඩමට අදාළ ඕගොල්ලෝ නෝට්ස් ලියන කොල්ල ටික හරි. එහෙම නැත්නම් 6 වෙනි පාඩමේ වල නෝට්ස් ලියන පොත හරි අරගෙන මාතෘකාවක් දාගන්න මාධ්‍ය සාක්ෂරතා නිර්වචන කියලා. හරිද? නිර්වචන දාගන්න. එතකොට පුතේ මේ නිර්වචන තුනම මම ඔයාලට කියනවා. මේ නිර්වචන තුනම අපි ලියමු. හැබැයි මේක පාඩම් කරන්න ලේසි ක්‍රමයක් මීට කලින් මම කියලා දීලා තියෙනවා. ඒකට අදාළ වීඩියෝ එක මම නැවත ඔයාලට group එකට දාන්නම්. පාඩම් කරන්න ලේසි ක්‍රම ටිකක් කියලා දීලා තියෙනවා මේ නිර්වචන ටික. හරිද? එහෙනම් දැනට අපි නිර්වචන ටික ලියාගමු. නිර්වචන ටික ලියාගමු දැනට. මේක පාඩම් කරන්න අදාළ මේක මීට කලින් පැහැදිලි කරපු වීඩියෝ එක ඔයාලට group එකට දාන්නම්. එතකොට ඔයා ඒකත් බලන්න ඕනේ. හරි එහෙනම් මාධ්‍ය සාක්ෂරතා නිර්වචන අපි යමු සාකච්ඡා කරන්න. පුතේ මාධ්‍ය සාක්ෂරතා නිර්වචන ගත්තොත් අපිට තියෙනවා සිලබස් එකේ මාධ්‍ය සාක්ෂරතාව ගැන නිර්වචන 3ක්. මාධ්‍ය සාක්ෂරතා නිර්වචන මාධ්‍ය සාක්ෂරතා නිර්වචන. එතකොට ළමයි මාධ්‍ය සාක්ෂරතාව ගැන නිර්වචන 3ක් තියෙනවා. පළවෙනි නිර්වචන ඉදිරිපත් කරනවා. මේකට එහෙම පිළිවෙලක් නැහැ. ඉතින් පාඩම් කරන්න හරිද ඒක. කොට හිතන්න එපා. ජේම්ස් පෝටර් පළවෙනි නිර්වචන ඉදිරිපත් කරනවා ජේම්ස් පෝටර්. ඊළඟට ජේම්ස් පෝටර්ට අපි W ජේම්ස් පෝටර් කියලා තමයි සාමාන්‍ය සම්පූර්ණයාගේ නම. ඊළඟට යුරෝපා කොමිසම ඊට පස්සේ ඇමරිකාවේ මාධ්‍ය සාක්ෂරතාව සඳහා ජාතික ආයතන. හරිද? මෙන්න මේ තුන් දෙනා තමයි නිර්වචන ඉදිරිපත් කරන්නේ. හරි එතකොට මේ තුන් දෙනාගේ අපි නිර්වචන ටික ලියාගමු. මාතෘකාවක් දාගෙන මාධ්‍ය සාක්ෂරතා නිර්වචන කියලා.
කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් අදම සම්බන්ධ වෙච්ච. ඔයා කොලයක් අරගෙන 6 වෙනි පාඩම කියලා දාලා මාධ්‍ය සාක්ෂරතා නිර්වචනය කියලා මාතෘකාවක් දාන්න. පොතේ අපිට පාඩම් වල මාතෘකා පිළිවෙලක් වැඩක් නැහැ මෙතනදී. අපිට වැඩක් තියෙන්නේ මේ පාඩමෙන් අහන ප්‍රශ්නේ උත්තරේ විතරයි. ඒ නිසා ඔයා ඔය උත්තර හදාගන්න කොළ සෙට් එක හෝ පොතේ පාඩමේ මාතෘකා පිළිවෙලට තියරි නෑ. නමුත් සියලු තියරි ටික තියෙනවා. හේතුව පාඩම් පිළිවෙලක් වැඩක් නෑ. ප්‍රශ්නේ උත්තරේ තමයි දැනගන්න ඕනේ. හරි. එහෙනම් ජේම්ස් පෝටර් කියලා දාගන්න පළවෙනි මාතෘකාව. ජේම්ස් පෝටර් කියලා දාගන්න පළවෙනි මාතෘකාව. හරි. මම නිර්වචනේ බෝඩ් එකේ දාන්නම් මගේ අරන දරුවෙට. එතකොට පුළුවන් නේ වීඩියෝ එක බලන ගමන් මේව කරගන්න. හරි. එහෙනම් නිර්වචන ලියමු. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අර්ථකථනය කර ගැනීමට හා අර්ථකථනය කර ගැනීමට හා අප කෙතරම් දුරට අප කෙතරම් දුරට මාධ්‍යයට විවෘතද මාධ්‍යයට විවෘතද යන්න පිළිබඳ අප කොතරම් දුරට මාධ්‍යයට විවෘතද යන්න පිළිබඳ පර්යාලෝකය මාධ්‍ය සාක්ෂරතාවයයි පර්යාලෝකය මාධ්‍ය සාක්ෂරතාවයයි. ඔන්න ඔය නිර්වචනේ පළවෙනි කොටස. ඊළඟට මෙහෙමම ලියගෙන අප විසින් පර්යාලෝක ගොඩනගන්නේ අප සතු දැනුම් ව්‍යුහ මතයි. අප විසින් පර්යාවලෝක ගොඩනගන්නේ අප සතු දැනුම් ව්‍යුහ මතයි. අප විසින් පර්යාවලෝක ගොඩනගන්නේ අප සතු දැනුම් ව්‍යුහ මතයි. එතකොට ළමයි නිර්වචන පාඩම් කරන්න මම ඔයාලට මේකට අදාළ සම්පූර්ණ වීඩියෝ එක දානවා. නිර්වචන පාඩම් කරද්දී අපි දන්නවා අපිට මේ වාක්‍ය ඔක්කොම එක දිගට කටපාඩම් කරන්න බෑ. ඒ නිසා පුතේ අපි නිර්වචනයේ කොටස් වලට වෙන් කරගන්න ඕනේ. එතකොට නිර්වචනයේ කොටස් වලට වෙන් කරගන්නකොට ඔයාලට පුළුවන් රතු පෑනක් කරන් මම මේ මාක් කරනවා වගේ නිර්වචනයේ අදාළ තැන් වලින් මෙහෙම වෙන් කරගන්න. එතකොට අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා මෙන්න පළවෙනි කොටස. ඒක අංක 1 කියලා නම් කරගන්න. අප කෙතරම් දුරට මාධ්‍යයට විවෘතද යන්න පිළිබඳ. ඔන්න මෙතනින් ඔයාලට 2 කියලා වෙන් කරගන්න පුළුවන්. මේක 3 කියලා දාගත්තොත් සමහරට අර වීඩියෝ එකේදී මේක 2කට වගේ දාලා ඇත්තේ මම ගැටලුවක් නැහැ. යන්න පිළිබඳ පර්යාලෝකයේ මාධ්‍ය සාක්ෂරතාව. අප විසින් පර්යාලෝක ගොඩනගන්නේ මේක 4 වෙනි එක කියලා ගත්තොත් අප සතු දැනුම් ව්‍යුහ මතයි. කෑලි 5කට කඩාගත්තා. එතකොට ළමයි හොඳට මතක තියාගන්න
ඉක්මනින් පාඩම් කරන එක නෙමෙයි වැඩි. ඉක්මනින් මතක තියාගන්න එක නෙමෙයි වැඩි. දිගු කාලෙම මතක තියාගන්න එක තමයි වැඩි. ඉක්මනින් මතක හිටින එක නෙමෙයි වැඩා. වැඩි කාලයක් මතක තියාගන්න පුළුවන් එක තමයි වැඩා. ඒ නිසා නිර්වචන කොටස් වලට වෙන් කරගත්තා කොටසින් කොටස පාඩම් කරන්න. පළවෙනි කොටස. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා ඕක තුන් පාරක් කියවන්න. මෙන්න මේ ක්‍රමේ හොඳට පුරුදු වෙන්න. මේක ටෙක්නික් එක. මේක හොඳට පුරුදු වෙන්න. ඔයා ඉස්සෙල්ලම මේක දිහා බලාගෙන තුන් පාරක් කියවන්න. අපේ ළමයි කරන වැඩේ තමයි එක පාරක් කියවලා මතක් කරන්න හදනවා. එපා. තුන් පාරක් තමන්ට හදිස්සියක් නෑ. තමන්ගේ ඔළුවට යන විදිහට පිළිවෙලට මේක කියව. කොහමද? නිකන් තමන්ගේ ඔළුවට යන වේගෙන් තමන්ගේ ඔළුවට යන වේගෙන් මේක කියවා. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අනේ වගේ තමන්ට ලේසි ක්‍රමයකට කියවා. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා තුන් පාරක් කියවන්න. S2 පියාගෙන හතර පාරක් මතක් කරන්න. මේක පාඩම් කරන ටෙක්නික් එක. මේක මේ ක්‍රමයට කරන්න. තුන් පාරක් කියවුවා හතර පාරක් මතක් කළා. S2 පියාගෙන මතක් කරත්. අමතක වෙනවා නම් විතරක් අමතක වෙන වචනේ විතරක් බලන්න. ඊට පස්සේ S2 කරලා නෝට් එක දිහා බලන්න නැතුව ඉස්සරහා බලාගෙන නැත්නම් වෙන කොයි හරි බලාගෙන නැත්නම් ගෙදර බල්ලා ගාවට හරි ගිහිල්ලා කමන්නේ. ඒක මතක් කරලා ඔයා හයියෙන් ශබ්ද නගා නැවත කියන්න. අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කර ගැනීමට හා අන්න ඔයාලට කියන්න පුළුවන්. ඔය හැම එකම ඔය විදිහට කොටසින් කොටස වෙන් කර කර පාඩම් කරන්න. පළවෙනි කොටස මතක නම් දෙවෙනි කොටසට යන්න. දෙවෙනි කොටස තුන් පාරක් කියුවා හතර පාරක් මතක් කළා. ඊට පස්සේ 1 2 දෙකම එකට කියන්න පුළුවන්ද කියලා බලන්න. පැත්තකින් තියන්න. 3 තුන් පාරක් කියුවා හතර පාරක් මතක් කළා. 1 2 3යි තුනම එකට කියන්න පුළුවන්ද කියලා බලන්න. හරි? පැත්තකින් තියන්න. 4 තුන් පාරක් කියුවා හතර පාරක් මතක් කළා. 1 2 3යි 4යි හතරම කියන්න පුළුවන්ද කියලා බලන්න. අමතක වෙන්නේ වැඩිපුරම කොයි වාක්‍යද කියලා බලන්න. පැත්තකින් තියන්න. 5 කියුවා 1 2 3යි 4යි 5යි පහම එකට කියන්න පුළුවන්ද කියලා බැලුවා. එකට කියාගන්න පුළුවන් වෙනවා ඔයාට. එකට කියාගන්න පුළුවන් වෙන පළවෙනි අවස්ථාවේ කොලයක් කරන ෆුල් ස්කේප් කොලයක් කරන කොලේ පිරෙන්න ලියන්න. පැති හතරක් තියෙනවා ෆුල් ස්කේප් කොලේ. පිටු හතරම ලියන්න. ලියලා සංසන්දනය කරලා බලන්න කොතනද ඔයාට වැරදිලා තියෙන්නේ කියලා. ආයේ පුතා ගලේ කෙටු අකුර හා සමානව මතක හිටින්න. හරිද? මම දන්න මම කැම්පස් ඉන්න කාලේ පාඩම් කරපු ටෙක්නික් එක ඔය කියන්නේ. එතකොට නිර්වචන මතක තියාගන්න පුළුවන්. පාඩම් කරන්න වැඩි වෙලාවක් යන. කොටස් පහක් තියෙනවනේ. එතකොට මේක 20 පාරක් ඔයා දන්නේම නැතුව කියවලා. හරිද? එතකොට 20 පාරක් විතර කියවලා මේක. එතකොට ඔයාට මේ වැඩේ මේ නිර්වචන පාඩම් කරගන්න විතරක් පැය දෙක තුනක් කියයි. පැය දෙකක් විතරයි. කමක් නැහැ. සදාකාලිකව මතකයි. විනාඩි 5න් මේක කියවලා කටපාඩම් කළාට වැඩක් නැහැ. හරි. මතක හිටින්නේ නැහැ. ඒ වෙලාවට විතරක් මතක තියෙන්නේ. එතකොට වීඩියෝ එක බලලා ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ලියා ගන්න. ඊළඟට මේකත් මම කලින් කියලා දීලා තියෙනවා. යුරෝපා කොමිසමේ නිර්වචනයයි ඇමරිකන් එකයි ඇමරිකන් කියලා කිව්වහම දැන් ඔයා මතක තියාගන්න ඇමරිකාවේ මාධ්‍ය සාක්ෂරතාවයේ සඳහා වන ජාතික ආයතනයේ නිර්වචනය. හරිද? දැන් අපි ගන්නවා මේ දෙකම එකට පාඩම් කරන්න. යුරෝපා කොමිසම කියලා දාගමු පාඩම් කරන්න ලීසි වෙන්න. වයිසල මාතෘකා ටික දාගත්තන් ළමයි පිළිවෙලට. යුරෝපා කොමිසම මේ පැත්තෙන් මම දාගනවා ඇමරිකන්. අනේ මේකත් කියලා දීලා තියෙනවා ඇති වෙන්න. මේ අදම දරුවෙක් අලුත් කට්ටිය කවුරු හරි හිටියොත් කියලා තමයි නැවත මේක මෙහෙම කියලා දෙන්නේ. හැමෝටම දෙගොල්ලන්ටම මේක මතක් කරගන්න කලින් වීඩියෝ එක මම දානවා. මේක විභාගෙදි පුතේ ඡේදයක් විදිහට ලියන්න ඕනේ. හැබැයි පාඩම් කරගන්න ලේසි වෙන්න ඔයා මෙන්න මේ විදිහට පාඩම් කරන්න. හරිද? පාඩම් කරන්න ලේසි වෙන්න ඔයා මේ විදිහට පාඩම් කරන්න. මේ නෝට් එකත් මෙහෙම දාගන්න. නමුත් විභාගෙදි මේක තනි ඡේදයක් විදිහට ලියන්න. හරි? මෙහෙමයි. පළවෙනි කොටස මාධ්‍ය සාක්ෂරතාව යනු. පළවෙනි කොටස. මේක තමයි එක. හරි. ඊළඟට එනවා මාධ්‍යෙන් සෑම ආකාරයෙන්ම
ගලා එන සංදේශ දෙවෙනි කොටස. ඉස්සෙල්ලා බලාගෙන ඊට පස්සේ මම ඔයාලට ලියාගන්න පොඩි වෙලාවක් දෙන්න. ඊළඟට අපි මේක වෙන පෑනකින් ලියාගමු වෙන පාටකින්. මේ තමයි පුතේ මේ ඉරිගහන ප්‍රශ්නයක් සහ රෝමිලක් අයකේ ප්‍රශ්නයක් ඉන්න පුළුවන් දැන්. යුරෝපා කොමිසම කියනවා මිනිස්සෙක්ට මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙනවා නම් එයා තුල අනිවාර්යයෙන්ම කුසලතා හතරක් තියෙනවා. මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු පුද්ගලයා සතුව තියෙන්න ඕන කුසලතා හතරක් තියෙනවා කියලා එයා කියනවා. මේ කුසලතා හතර මාධ්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ යුරෝපා කොමිසමේ නිර්වචනය ලියන්න කියන්නේ නැතුව මාධ්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ යුරෝපා කොමිසම දක්වන ආකාරයට පුද්ගලයා සතු විය යුතු. නැත්නම් යුරෝපා කොමිසම දක්වන ආකාරයට මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු පුද්ගලයා සතු කුසලතා හතරක් නම් කරන්න. ඔන්නෝම අහන්න පුළුවන්. එහෙනම් අපි කියනවා පරිහරණයට මේ කහ පාටින් ලියන්නේ කුසලතා. පරිහරණයට විශ්ලේෂණයට ඇගීමට හා නිර්මාණයට. හරිද? ඔන්න කුසලතා ටික. මේවා තේරුම් ටික ඊළඟට කියලා දෙන්න. ඉස්සෙල්ලා අපි නිර්වචන ටික පාඩම් කරන් ඉමුකෝ. නිර්මාණයට ලබන හැකියාවයි. එතකොට මේ නිර්වචනයේ කොටස් වෙන්නේ කොහොමද? අංක දාගමු මාධ්‍ය සාක්ෂරතාවය anu මාධ්‍යෙන් සෑම ආකාරයෙන්ම ගලා එන සංදේශ. මේක එකකට පාඩම් කරන්න. කුසලතා ටික එකකට පාඩම් කරන්න. පරිහරණයට විශ්ලේෂණයට ඇගීමට හා නිර්මාණයට ලබන හැකියාවයි. හරිනේ ඔන්න ඔහම වෙන් කරගන්න. රයිට්? පේනවනේ? ඊළඟට ඇමරිකාවේ මාධ්‍ය සාක්ෂරතාවයේ සඳහා වන ජාතික ආයතනය අපි ඇමරිකන් කියලා පාඩම් කරන්නේ ඒක. එතකොට ළමයි මෙයාලගේ නිර්වචනය යුරෝපා කොමිසමේ නිර්වචනය වගේම තමයි. ඒ කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මොන වගේද කියලා ආරම්භයක් හැඳින්වීමක් තියෙනවා. මාධ්‍ය සාක්ෂරතාවයේ යුතු පුද්ගලයා සතු කුසලතා ටිකක් ඒකෙත් කියනවා මේ වගේම. ඔච්චර උක තමයි සමානකම දෙකම සමානයි. එතකොට යුරෝපා කොමිසම කුසලතා හතරක් ගැන කියනවා. ඇමරිකාවේ මාධ්‍ය සාක්ෂරතාවයේ සඳහා වන ජාතික ආයතනයේ කුසලතා පහක් ගැන කියනවා. එතකොට මේ කුසලතා පහ මොනවද කියලා මතක තියාගන්න ඕන. හේතුව ඕකත් අහනවා රෝමිලක් අයකේ ප්‍රශ්නෙකට. ඇමරිකාවේ මාධ්‍ය සාක්ෂරතාවයේ සඳහා වන ජාතික ආයතනය දක්වන මාධ්‍ය සාක්ෂරතා කුසලතා මොනවද? ඒ ටික එතකොට ලියන්න. එහෙනම් මේකටම සමානයි. මේ වගේම තමයි එන්නේ. හරිද? පටන් ගන්නෙත් මේ විදිහටම තමයි. ඇමරිකන් එකේ කියනවා මේ විදිහටම තමයි පටන් ගන්නෙ මාධ්‍ය සාක්ෂරතාව යනු. එතකොට දෙකම පටන් ගන්න එකම විදිහට. මේ දියේ දෙකම පටන් ගන්න එකම විදිහට. යුරෝපා කොමිසම පටන් ගන්නෙත් මාධ්‍ය සාක්ෂරතාව යනු. ඇමරිකන් එක පටන් ගන්නෙත් මාධ්‍ය සාක්ෂරතාව යනු. නැට යුරෝපා එකේ කියන්නේ මෙහෙමනේ මාධ්‍යෙන් සෑම ආකාරයෙන්ම ගලා එන සංදේශ. කොහොමනේ කියන්නේ? ඒක ළමයි මේ ඇමරිකන් එක්කෙනා එච්චර කියන්නේ. එයා කියනවා මාධ්‍යයට. ඔච්චරයි. මාධ්‍යයට. හරි ඔන්න දෙවෙනි කොටස. ඊළඟට අර වගේම කුසලතා ටික කියනවා. හරිද? අර වගේම කුසලතා ටික කියනවා. පරිහරණය කරනවා කියන්නේ මාධ්‍ය වලින් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාව. පරිහරණය කරනවා කියන්නේ මාධ්‍ය වලින් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාව. ඇමරිකන් එක්කෙනා ඒකම කියනවා. නමුත් එයා කියන නම වෙනස්. එයා කියන්නේ ප්‍රවේශ වීමට. එතකොට මතක තියාගන්න යුරෝපා කොමිසමේ පරිහරණය කිරීමේ කුසලතාවය කියන්නේ ඇමරිකන් එක්කෙනාගේ ප්‍රවේශ වීම කියලා කියන්නේ දෙකම එකයි. මොකක්ද? මාධ්‍යෙන් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාව. යුරෝපා කොමිසමට අනුව මාධ්‍ය සංදේශ පරිහරණයේ කුසලතාව කියන්නේ මාධ්‍යෙන් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාව. හරිනේ? ඇමරිකන් එක්කෙනාට අනුව මාධ්‍යයට ප්‍රවේශ වීම කියන්නේ මාධ්‍යෙන් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාවම තමයි. හරිනේ? ඒකම තමයි. ඊළඟට මේවා එහෙම්මම එනවා.
මේවා ඒ විදිහටම ලියන්න. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද ඉන්නේ? විශ්ලේෂණයට මම මේ පිළිකමා දාන්නේ. ඒවා ඒ විදිහට මිනවා කියලා කියන්න. විශ්ලේෂණයට, ඇගීමට, නිර්මාණයට හා. ඇයි මෙතන ඇගීමට හා කියලා තිබ්බට මෙතන අපි ඇගීමට හා නිර්මාණයට කියලා ලියන්නේ. ඉන්නකොට පැටලෙයි වගේ නිකන් මට හිතෙනවා. මම මේක නිකන් ලියන්නම්කෝ. මේ ටිකම ලියන්න. දැන් පරිහරණයට කියන්නේ මාධ්‍යෙන් පණිවිඩ මොනවා කරන්නද පුතා? ලබා ගන්න තියෙන හැකියාව. ඒකම තමයි ප්‍රවේශ වීම කියලා අදහස් කරන්නේ. ඒක පැහැදිලිනේ. විශ්ලේෂණයට ඒ විදිහමයි ලියන්න විශ්ලේෂණයට කියලා. වෙනස් වෙන්නේ නැහැ. ඇගීමට ඒ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. නිර්මාණයට ඒ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පේනවනේ කතන්දරේ. හැබැයි මං ඔයාලට පටන් ගත්තේ කිව්ව ඇමරිකන් එක්කෙනා තව වැඩිපුර එකක් කියනවා කියලා. එහෙනම් දාගන්නවා නිර්මාණයට හා වැඩිපුර තව කුසලතාවක් තියෙනවා මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට. මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට. මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට මෙතන කියන්නේ ලබන හැකියාවයි කියලානේ. ඒකට මෙයා කියනවා ලබන සමත් බවයි. ලබන සමත් බවයි. හරි. ඔච්චරයි. හැකියාවටම තමයි සමත් බව කියලා කියන්නේ. එහෙනම් පේනවනේ දෙක එකට පාඩම් කරන්න පුළුවන්. එහෙනම් කියවම් බලන්න ඇමරිකන් නිර්වචනයේ මාත් එක්ක මාධ්‍ය සාක්ෂරතාවය anu මාධ්‍යයට මොන පළවෙනි කොටස? මාධ්‍ය සාක්ෂරතාවය anu මාධ්‍යයට මොන පළවෙනි කොටස? ඊළඟ කුසලතා ටික ප්‍රවේශ වීමට විශ්ලේෂණයට ඇගීමට. මේ කුසලතා ටික දෙකකට පාඩම් කරගන්න. මෙතන තියෙන්නේ 4යි මෙතන තියෙන්නේ 5යිනේ. ඒතකොට ඒක දෙකට කඩලා පාඩම් කරන්න ලීසි වෙන්නේ. ප්‍රවේශ වීමට විශ්ලේෂණයට ඇගීමට. ඒක කොටස. නිර්මාණයට හා මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට 3. ලබන සමත් බවයි 4. කොහොම පාඩම් කරගන්නත් පුළුවන්. හරි. එහෙනම් පැහැදිලි නේද? මේක තේරුණා නම් දාන්න ටක් ගාලා chart එකට තේරුණානේ? chart එක මේ chart එක නෙමෙයි chat එකට දාන්න. මේක පැහැදිලි නේද? ගැටලු තියෙනවා නම් ඒකත් දාන්න. නැත්නම් කතා කරලා හරි කියන්න. ඔතනේ නිර්වචන ප්‍රශ්න ඉවරයි. එතකොට අපි යුරෝපා කොමිසමේ නිර්වචන එකපාරක් කියවමු. මාධ්‍ය සාක්ෂරතාවය anu මාධ්‍යෙන් සෑම ආකාරයෙන්ම ගලා එන සංදේශ පරිහරණයට විශ්ලේෂණයට ඇගීමට හා නිර්මාණයට ලබන හැකියාවයි. ඇමරිකන් එක කියවමු. මාධ්‍ය සාක්ෂරතාවයන් මාධ්‍යයට ප්‍රවේශ වීමට විශ්ලේෂණයට ඇගීමට නිර්මාණයට හා මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට ලබන සමත් බවයි. ඔන්න නිර්වචන දෙක. ඇමරිකන් එක්කෙනාගේ කුසලතා 5යි යුරෝපා එක්කෙනාගේ 4යි. යුරෝපා එක්කෙනා පරිහරණයට කියලා අදහස් කරන්නේත් මාධ්‍යෙන් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාව. ඇමරිකන් එක්කෙනා ප්‍රවේශ වීම කියලා අදහස් කරන්නේත් මාධ්‍යෙන් පණිවිඩ ලබා ගන්න තියෙන හැකියාවම තමයි. ඇමරිකන් එක්කෙනාගේ තියෙනවා වැඩිපුර එක. මොකද්ද මාධ්‍ය තුල සක්‍රීයව කටයුතු කිරීමට ඇති හැකියාව. එහෙනම් මාධ්‍ය සාක්ෂරතාවයේ යුතු පුද්ගලයා සතු කුසලතා 4ක් යුරෝපා කොමිසම දක්වනවා 5ක් ඇමරිකන් එක්කෙනා දක්වනවා. ඒතකොට දෙන්නම පොදුවේ දක්වන කුසලතා විශ්ලේෂණය කියීම නිර්මාණ. දෙන්නම ඒක හැමම කියන. ඒ වචනේ ඒ විදිහටම කියන. හරි. දාන්න chat එකට පැහැදිලි නේද? ඉක්මන් කරමු. හරි. මේ ටික පැහැදිලි කියලා දානවා. රයිට්. හැමෝටම පැහැදිලි කියලා මං හිතනවා. හරි. එහෙනම් අපි එමු ඊළඟ ප්‍රශ්නෙට. මේක සවිස්තරව කතා කරපු වීඩියෝ එකේ ලින්ක් එකත් මං දාන්නම් ඊළඟ. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට එමු. එතකොට පුතේ ඔන්න ප්‍රශ්න ඉවරයි. පළවෙනි එක 4 මාධ්‍ය සාක්ෂරතාවයේ පිළිබඳ ජේම්ස් පෝටර් හෝ යුරෝපා කොමිසම නිර්වචන. මෙන්න මේ මෙතන තව එකක්. මේ හෝ කියන එක තේරෙන්නේ සමහරුන්ට. හෝ කියන්නේ එක්ක ජේම්ස් පෝටර්ගේ නිර්වචන ලියන්න නැත්නම් යුරෝපා කොමිසමේ නිර්වචන ලියන්න. හෝ කියලා දෙන ගොඩක් වෙලාවට අපේ ළමයි මොකද කරන්නේ? දෙකම ලියන්න එපා. හෝ කියන්නේ එකයි. එයා හෝ මෙයා. ඔය ගෑනු ළමයින්ට තේරෙනවනේ.
නේද? දැන් ඉන්න අයියා හෝ යාළුවෙන්ට අහන අයියා දෙකම එකපාර බෑ. එහෙම ඒවා තියෙනවා. අවසානයේ එකක් ගන්න වෙනවා තීරණය. නේද? අන්න ඒ වගේ ඕක කියන්නේ එක්ක එයා නැත්තම් මෙයා. නේ ඔයගොල්ලන්ගේ අර නේද පෞද්ගලික ජීවිතේ සමහර ඒවා පේපර් එකට දාන්න එපා. දෙකම බෑ. තේරුණාද? එකයි හරි. ඊළඟට නව මාධ්‍යවල ලක්ෂණ 4ක් නම් කර දෙකක් විස්තර කරන්න. මේකත් කලා වගේ මතකයක් තියෙනවා කවන්නේ. ඉතින් අපිට ඉක්මනින් කරගෙන යන්න. 4ක් නම් කර දෙකක් විස්තර කරන්න නව මාධ්‍යවල ලක්ෂණ පුතේ. මේක වෙලා 4 වෙනි පාඩම. 4 වෙනි පාඩමට අදාළ නෝට්ස් ලියන කොලේ ගන්න. නව මාධ්‍යවල ලක්ෂණ. හතරවෙනි පාඩම ඈ. මේක නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ඉගෙනගෙන තියෙන්න ඉතින් දැන් දෙවෙනි වාර විභාගෙ ලියවන්නේ 26 කට්ටිය. right. මාතෘකාවක් අපි දාගමු. නව මාධ්‍යවල ලක්ෂණ. පුතේ ලක්ෂණ කියලා අහන්න පුළුවන්. විශේෂතා කියලා අහන්නත් පුළුවන්. දෙකම එකයි. ලොකු වෙනසක් කියෙන්නේ නැහැ. right. හතරවෙනි පාඩමේ එකපාර හතරවෙනි පාඩමේ නෝට් ලියන තැනම අපි මේක ලියාගමු. දැන් මට හිතෙනවා මෙහෙම දෙයක් කරන්න. පාඩම් කරගෙන ටිකක් ලේසි කරලා දෙන්නයි මේ හදන්නේ. පුතේ නව මාධ්‍යවල ලක්ෂණ කියන ප්‍රශ්නේ. හරිද? බහුවර්ණ ප්‍රශ්න වල දෙනවා. බහුවර්ණ ප්‍රශ්න වලට නව මාධ්‍යවල ලක්ෂණ ප්‍රශ්න දෙන්නේ ප්‍රධාන ආකාර දෙකකට. ප්‍රායෝගික උදාහරණයක් සිද්ධියක් දීලා ඒ සිද්ධිය තුල දක්නට ලැබෙන නව මාධ්‍ය ලක්ෂණය මොකක්ද කියලා අහන්න පුළුවන්. දැන් එකක් අපි මේ ළඟදී කළා 2025 ළමයින්ට ප්‍රශ්නයක්. ඊමේල් එකක් යවනවා තමන්ගේ CV එක එක්කෙනෙක් කම්පැනි එකකට ආයතනයකට. ඊමේල් එක යා යවපු සැනින් කම්පැනි එකේ ඊමේල් එකෙන් එයාට රිප්ලයි එකක් එනවා. දැන් ඔයාගේ CV එක දැන් අපි හිතමු දැන් මට තියෙනවා මම තමයි සභාපති ධම්මික පෙරේරා වගේ කියලා හිතන්නකෝ. හරිද? දැන් PK ඒක නිකන් වෙන එකක් විදියට උච්චාරණය කරගන්න එපා. ප්‍රවීන් කුමාරගේ කියන එක මේ කිව්වේ. PK හොඳේ. P පයන්ඩ පාපිල්ලක එහෙම දාගන්න එපා. හරිද? PK group of companies. හරි. මම තමයි chairman. එතකොට ඔයා පෙරම් පුරනෝ මගේ ආයතනයට එන්න වැඩ කරා. හරි. ඔයා මොකද කරන්නේ? මට දානවා CV එකක්. එතකොට මට පෞද්ගලික එවන්නේ මගේ පෞද්ගලික ඊමේල් එකට එවන්නේ. ඔයා එවන්නේ හරිද? PK group of companies@gmail.com. හරිද? ඔන්න ඔකට එවනවා. ඔකට එවුවට පස්සේ ඒ සැනින් අපේ ආයතනයේ ඊමේල් එකෙන් ඔයාට රිප්ලයි එකක් එනවා. ඔය ප්‍රශ්න දීලා අහලා තිබුණා. ඒකට අදාළ නවමාධ්‍ය ලක්ෂණය මොකක්ද කියලා. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් කට්ටිය හොල්පන් වෙනවා. මේකට අදාළ ලක්ෂණය කොහොමද තෝරගන්නේ කියලා. ඒ නිසා දැන් මේ කියලා දෙන්න යන්නේ සිද්ධියක් දීලා ප්‍රායෝගික සිද්ධියක් දීලා ඒකට අදාළ නවමාධ්‍ය ලක්ෂණය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඈදලීද? එහෙම එනවා එකක් ඉරි ගහන පේපර් එකේ. නැත්නම් කෙලින්ම හැඳින්වීම දීලා ඒ හැඳින්වීමට අදාළ නවමාධ්‍ය ලක්ෂණය අහන්න. ඔය දෙක තමයි ඉරි ගහන ප්‍රශ්න හැදෙන ආකාර දෙක. මොනවද ළමයි ඉරි ගහන ප්‍රශ්න හැදෙන ආකාර දෙක? සිද්ධියක් ප්‍රායෝගික අවස්ථාවක් දීලා ඒකට අදාළ නවමාධ්‍ය ලක්ෂණය මොකක්ද කියලා අහනවා. අනිත් එක කෙලින්ම හැඳින්වීම දීලා තියරියම දීලා මොකක්ද ලක්ෂණය කියලා අහනවා. එහෙනම් ඔන්න ඔය දෙක අපි පැහැදිලි කරගෙන යමු. පොඩි chart එකක් අපි දාගමු. මේකට ඔයා පොතක ලියනවා නම් පිටු දෙකම ගත්තට කමක් නැහැ. කොළවල ලියනවා නම් කොළේ දිග අතට දිග අත දැන් කෙලින් අතටනේ ලියන්නේ මෙහෙම. දිග අතට. මෙන්න මේ ලක්ෂණය මේ chart එක ගහගන්න. හරි මාත් එක්කම වැඩේ යන්. හරි. දැන් ඔන්න ඔය විදිහට අපි ලියනවා. හරිද? දැන් මෙහෙම ලියනවා. 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 මෙහෙම
මම මාතෘකාව මකන්නම් පුතේ. මට ටිකක් ඉඩ ගන්න ඕන මේකේ. ඒ නිසා මම මාතෘකාව මකන්න. හරි. පේනවන්නේ? පේන්නේ කිරයින ගහලා තින්නේ. නෑ මෙහෙම හදමු. දේව. හරි. මේ බෝඩ් එක පොඩ එනකන් මේ තප්පරයක් දෙන්න ළමයි. පොඩි පොඩි කේස් එනවා. මේක මේ අද දවසම වැඩ බෝඩ් එක. අමාරු ඉන්දුවන්නේ. හරි එතකම් මේ නිකන් අපි ලක්ෂණ ටික ලියාගමු. chart එකට කලින්. වා chart එක හෙවි නෑ නේද තාම? ඉස්සෙල්ලා ලක්ෂණ ටික අපි පල්ලෙහෙන් බලහට තරු ලකුණු දාලා ලියාගමු. ඉතින් නාමාද්‍ය ලක්ෂණ කියලා මාතෘකාවක් දාගන්නකෝ. ලක්ෂණ ටික ලියාගන්න. අංකිතකරණය. අංකිතකරණය ඊළඟට ජාලගතකරණය. ජාලගතකරණය දෙවෙනි ලක්ෂණේ. ඊළඟට අන්තර්ක්‍රියාකාරීත්වය. ඊළඟට ස්වයංකරණය. අන්තර්ක්‍රියාකාරීත්වය ස්වයංකරණය. අධිපාඨනීයත්වය. අධිපාඨනීයත්වය. ඊළඟට දත්ත සංචිතකරණය. එලිරක් ගහලා යන ගබඩාකරණය කියලා. දත සංචිතකරණය නැත්නම් දත්ත ගබඩාකරණය. ඊළඟට වේගවත් සංදේශකරණය.
හරි ඔය ටික තමයි පුතේ ලක්ෂණ ටික. හරි. රයිට්. දැන් මෙන්න මෙහිමයි. මේක පාඩම් කරගන්න ලේසි වෙන්න උදාහරණයක් ප්‍රායෝගික අවස්ථාවක් දීලා උදාහරණයක් එහෙම දීලා මොකක්ද මේ කියලා අහපු වෙලාවට ඒක කොට දාගන්න මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මේක ෂෝට් නෝට් එකක් විදිහට ඔයා පාවිච්චි කරන්න. මෙතන අපි දාගමු ලක්ෂණය. හරි. ලක්ෂණය ඊට පස්සේ හැඳින්වීම. ඊළඟට ඒකට මොන හරි විශේෂත්වයක් තියෙනවද කියන එක දාගන්න. මේකිනුත් ප්‍රශ්න අහනවා. හරි. විශේෂත්වය ඊළඟට උදාහරණ. රයිට්. ඔන්න ඔය ටික තමයි එන්නේ. මේ සියල්ල ප්‍රශ්න එන දේ. හරි. මේ නාමාදී ලක්ෂණ පාඩම් කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමේ මෙන්න මේ පොඩි නෝට් එකක් හදාගන්න. පතරංග ජාතක වගේ නෝට් කියෝ මේවා පාඩම් කරන්න බෑ බං. මොන ගෙහෙල්මලද නේ? රයිට්. එතකොට අපි පළවෙනි ලක්ෂණය දාගන්නවා අංකිතකරණය. chart එක ඉන්න මම පළවෙනි එක දාන්න. ඒකට වණි අදහසක් එනවනේ මේක අපි ලියන්නේ කොහොමද කියලා. අංකයක් ඕනනම් දාගන්න. හරි. 1 අංකිතකරණය. අංකිතකරණය. දැන් මේ බෝඩ් එකෙත් ලියන්න පුළුවන් ඉත. ඉගෙනද මේක පොඩි කරන්න පුළුවන් zoom out කර කර. ඔයාලට පේන්නේ නැතුව යනවනේ. නිසා ඔයාලට පේන විදිහට මම මේක පොඩක් පිළිවෙල ලියන්නම්. ඔයා chart එක හරියට හදාගන්න. හරි පළවෙනි ලක්ෂණය දාගන්න අංකිතකරණය. විනාඩි 5ක් දෙන්න ටක් ගාලා chart එක ගහගන්නකෝ. විනාඩි 5ක් දෙන්නම් chart එක ගහගන්න. දැන් වෙලාව 9:35යි. 9:40 වෙනකන් 42 37යි.
වෙලාව හරි ළමයි. චාට් එක ගහන් ඉවරයි කියලා මං හිතනවා. ඊළඟට දැන් ඔන්න අපි හැඳින්වීමක් ලියා ගන්න ඕන. අංකිතකරණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපිට ඒකට දෙන්න පුළුවන් කෙටිම එක තමයි හරිද? කෙටිම එක තමයි අංකිත තාක්ෂණයේ ඒකාබද්ධතාව. දැන් ළමයි මේක ඔයාට කියලා දෙන්නේ අවම ලකුණ හරි ගොඩ දාගන්න. ලොකුවට හැලී පාඩම් කරන්න බැයි නම් අවම ලකුණ හරි ගොඩ දාගන්නයි මේක මෙහෙම කියලා දෙන්නේ. එතකොට වාලියනවා අංකිතකරණය අනුසරලවම අංකිත තාක්ෂණයේ ඒකාබද්ධතාවයි. ඔන්න හැඳින්වීම හරිද? එතකොට ඊට පස්සේ අපි කියනවා ඒ කියන්නේ අංකිත තාක්ෂණ ඒකාබද්ධතාව කියන්නේ තොරතුරු අපි ගාව තියෙන මොන හරි තොරතුරක් හරිද? තොරතුරු අංකිත තාක්ෂණයෙන් එක්ක කම්පියුටර් එකෙන් එක්ක හෑන්ඩ් ෆෝන් එකෙන් එක්ක කම්පියුටර් එකෙන් එක්ක හෑන්ඩ් ෆෝන් එකෙන් එතකොට අංකිත තාක්ෂණයෙන් කියව ගන්න පුළුවන් පරිහරණය කරන්න පුළුවන් කියවිය හැකි තත්වයකට නැත්නම් ආකෘතියකට පරිවර්තනය කරනවා. ආකෘතියකට පරිවර්තනය කරනවා. දැන් ඔයා ගාව තියෙන නෝට් එකක් මම කියනවා පුතේ මේ අලුතෙන් පන්තිට ආපු යාළුවෙක් ඉන්නවා එයාට නෝට් එක දෙන්න ඕනේ. දැන් මොනවද තියෙන ක්‍රම? නෝට් එක දෙනවා ලියාගෙන වරින් කියලා ගෙදරදී. ඌ ඊළඟ සතියේ පන්ති ආවේ නැත්තම් නෝට් එකක් නැහැ මොකක්වත්. ඊට පස්සේ ෆොටෝකෝපි ගහගන්න. අම්මෝ පිටු 100ක් විතර ෆොටෝකෝපි ගහගන්න ලොකු වියදමක් යනවා සර් මට එච්චර සල්ලි නැහැ කිව්වොත් එහෙම. හැබැයි ලේසිම ක්‍රමය මොකද්ද? මං ඔයාලට කියනවා PDF එකක් හදලා මට එවන්නකෝ. එතකොට ඔයා අතින් ලියපු නෝට් එක යාළුවට ෆෝන් එකෙන් කියවන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා PDF එකක් කළාට පස්සේ. PDF එක හදලා ඔයා මට දාන්න. පැහැදිලි නේද? අන්න මොංකිතකරණයද අංකිතකරණය. හරිද? අන්න අංකිතකරණය. එතකොට දැන් අපි දන්නවනේ අර පරිගණකයේ නැත්තම් අංකිත මාධ්‍ය හැම තොරතුරක්ම ඇතුල් කරගන්නෙත් එයා ඒක තේරුම් ගන්නෙත් අර ද්විමය සංඛ්‍යාවලින්නේ 1 IT කරන ළමයි දන්නවා. එකත් බිඳුවත් අතර අර 1 කියන කරන්ට් එක යන වෙලාව බිඳුව කියන කරන්ට් එක ගමන් කරන්නේ නැති වෙලාව 1 බිඳුව එහෙමනේ අපි එයාට දෙන ඕන තොරතුරක් එයා තේරුම් ගන්නෙ. ඊට පස්සේනේ ආයේ තේරුම් ගත්ත එක අපිට නැවත මේ පෙන්눔 කරන්නේ. හරිද? අපි කම්පියුටරේ කීබෝඩ් එකෙන් ටයිප් කරද්දී එයා ඒක තේරුම් ගන්න 1 එයාට අදාළ භාෂාවකින්. ඊට පස්සේ එයා මොනිටර් එකේ එයා තේරුම් ගත්ත භාෂාවට එයා ඒක අර ප්‍රොසෙස් කරලා එයාගේ භාෂාවෙන් එයා ඒක තේරුම් අරගෙන ඒක ප්‍රොසෙස් කරලා නැවත අපිට මොනිටර් එකේ අපි ටයිප් කරපු අකුරු ටික පෙන්නනවා. සරල වෙන්නේ ඕකනේ. ඒක තමයි අංකිතකරණය. අපි මොන තොරතුරු එයාට ඇතුළත් කළා එයා ඒක තේරුම් ගන්නේ පරිගණක භාෂාවෙන් නැත්නම් ද්විමය සංඛ්‍යා විදිහට එයා ඒක තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න පරිගණක භාෂාවෙන් තේරුම් ගන්න පරිගණක භාෂාවෙන් සකස් කර ගන්න තොරතුරු නැවත එයා අපිට පෙන්눔 කරනවා නැත්නම් නිරූපණය කරනවා. එතකොට ඔයා PDF එකක් කරන්න ඔයා ෆොටෝ ගහලා ඒක PDF කරද්දිත් එයා ඒක තේරුම් ගන්න එයාගේ භාෂාව. නැවත PDF කළේ වුණාට පස්සේ ඒක අපිට නිරූපණය කරනවා අපිට කියවා ගන්න ලේසි තේරුම් ගන්න ලේසි අපි දන්න භාෂාවෙන්. හරිද? ඕක තමයි අංකිතකරණයේදී වෙන්නේ. එතකොට මොකද්ද දැන් ඊට පස්සේ මේකට විශේෂත්වයක් තියෙනවා. මේ හැඳින්වීම විශේෂත්වයක් අනිවාර්යෙන් තියෙනවා. පොතේ එතකොට මේකේ විශේෂත්වය දැන් අපි ඉරිගහන ප්‍රශ්නනවා කිව්වනේ. කෙලින්ම හැඳින්වීම දෙනවා. අංකිත තාක්ෂණයේ ඒකාබද්ධ වීම හඳුනාගන්නේ උත්තර පහයි. now උත්තරේ මොකද්ද? අංකිතකරණය. එහෙම නැත්නම් තොරතුරු අංකිත තාක්ෂණයෙන් කියවිය හැකි ආකෘතියකට පරිවර්තනය කර ගැනීම හඳුන්වන්නේ උත්තරේ මොකද්ද? අංකිතකරණය. පැහැදිලි නේද? ඊළඟට විශේෂත්වය. මේ ලක්ෂණේ තියෙන විශේෂත්වයක් පුතේ මේක තමයි නව මාධ්‍යයේ විශේෂම ලක්ෂණය. මේක තමයි නව මාධ්‍යයේ විශේෂම ලක්ෂණ. නව මාධ්‍යයේ විශේෂම ලක්ෂණය. එනවා විභාගයට අහනවා ඉරිගහන ප්‍රශ්නයක්. නව මාධ්‍යයේ අපි විශේෂම කියන්නේ මූලිකම කියලා දාමු. නව මාධ්‍යයේ මූලිකම ලක්ෂණය වන්නේ නැත්නම් ප්‍රධානම ලක්ෂණය වන්නේ මූලිකම කියන වචනේ විශේෂම කියන එක ඕනේ. මූලිකම කියන එක ප්‍රධානම කියන එක ගමුකෝ.
නව මාධ්‍ය මූලිකම ලක්ෂණය වන්නේ උත්තර පහයි. උත්තරේ මොකද්ද? අංකිතකරණය. ඊට පස්සේ අපි උදාහරණයක් දාගන්නවා. අපි උදාහරණය දාගමු මෙහෙම. හරිද? උදාහරණය දාගත්තොත් අපිට පුළුවන් ලිඛිත මොනවා හරි ලිඛිත ලියවිල්ලක් අපි ගන්නවා ලිඛිත සටහනක් PDF එකක් බවට පත් කරනවා. PDF එකක් බවට පත් කිරීම. පත් කරනවා කියන මං හරියට දාන්නම් ඈ. හරි ඔන්න ඔය වගේ එකක් මතක තියාගන්න අපිට මේක පාඩම් කරගන්න ඕනේ පුතේ. ලිඛිත සටහනක් PDF එකක් බවට පත් කරනවා. ඔයා කැමරාවෙන් ගත්ත ෆොටෝ එක කම්පියුටර් එකෙන් එඩිට් කරනවා. කැමරාවෙන් ගත්ත ෆොටෝ එක ඒ විදිහටම කම්පියුටර් එක තුල ඔයාට නිරූපණය කරලා පෙන්නනවා. ඔන්න ඒකත් දාගන්න පුළුවන්. කැමරා තව උදාහරණයක්. ඡායාරූපය පරිගණකයෙන් සංස්කරණය කිරීම. පරිගණකයෙන් සංස්කරණය කිරීම. පරිගණකයෙන් සංස්කරණය කිරීම. එහෙම ගන්නත් උදාහරණ දෙකක්. එතකොට උදාහරණ දීලා අහන්නත් පුළුවන් මෙහෙම එකක්. ඡායාරූප ශිල්පියෙක් තමාගේ ඩිජිටල් කැමරාවෙන් ලබාගත් ඡායාරූපය නැත්නම් මෙහෙම මංගල ඡායාරූප ශිල්පියෙක් තමන්ගේ ඩිජිටල් කැමරාවෙන් ලබාගත් මංගල ඡායාරූප මනාල යුවලට ලබා දීම සඳහා සංස්කරණය කරමින් සිටී. මෙම අවස්ථාවට අදාළ නව මාධ්‍ය ලක්ෂණය වන්නේ එහෙනම් ඩිජිටල් කැමරාවෙන් ගත්තා කම්පියුටරයට දාලා ඒක ඒ විදිහටම කියවාගෙන ඒක එඩිට් කරන්න පුළුවන් වෙන්නේ මොන්කිතකරණය නිසාද අංකිතකරණය නිසා. හරි. පුතේ මට කියන්න මේ ටික තේරුණාද? ටක් ගාලා chat එකට දාන්න. ලක්ෂණය තමයි අංකිතකරණය. හැඳින්වීම කියන්නේ කෙටියෙන්ම අංකිත තාක්ෂණයේ ඒකබද්ධතාව. ඒ කියන්නේ තොරතුරු අංකිත තාක්ෂණයෙන් කියවන්න පුළුවන් ආකෘතියකට පරිවර්තනය කරනවා. විශේෂත්වය තමයි මේ ලක්ෂණේ නව මාධ්‍යයේ මූලිකම ලක්ෂණය තමයි අංකිතකරණය. උදාහරණ ගත්තොත් ලිඛිත සටහනක් PDF එකක් කරනවා. කැමරාවෙන් ගන්න ෆොටෝ එක කම්පියුටර් එකෙන් එඩිට් කරනවා. මේ ටික තේරුණාද කියලා ටක් ගන්න chart එකට දාන්න ටක් ගාලා. හැමෝම දාන්න ඉක්මනට අනිත් එකනා දානකම් බලන් ඉන්න එපා. ඔයාලට තේරුණා නම් ඔයා ඔව් කියලා දාන්න පුතේ ඈ. හරි ගැටලු නෑ නේද? නෑ ප්‍රශ්නයක් නෑ. කවුරු හරි පුතේ අද මේකට සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඔයාට තේරුණාද නැද්ද කියන එක පොඩ්ඩක් දාන්න. මේ අදම කවුරු හරි සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවා නම් තේරුණාද නැද්ද කියන එක දාන්න මොන හරි මේ හොයාගන්න. මට එතකොට දැන් මොන හරි අවුලක් තියෙනවා නම් එතකොට අඳුර ගන්න පුළුවන් නේ. හරි. රයිට්. ඊළඟට අපි එනවා ළමයි ජාලගතකරණයට. දැන් ඔයත් මේක ලියලා ඉන්න පුළුවන් නම් මම දැන් ජාලගතකරණය ලියනකම් මේකට අක් ගාලා නෝට් එක ලියාගන්න. ලියන්න පුළුවන් තරම ලියාගන්න බැරි වෙන ටික වීඩියෝ එක බලලා ලියන්න. හරි. ඊළඟට එනවා ජාලගතකරණය. ජාලගතකරණය. ජාලයක් කියලා කියන්නේ එකට එකක් සම්බන්ධ කිරීමන්නේ. මොනවා හරි අංකිත උපකරණ නැත්නම් අංකිත උපාංග කීපයක් එකට සම්බන්ධ කරනවා. එකක් තිබ්බොත් ජාලයක් හැදෙන්නේ නැහැ නේ. එහෙනම් පුතේ කීයක් තියෙන්න ඕනද අවම? හරිද? දෙකක් තියෙන්න. එකක් තිබ්බොත් ඒකට සම්බන්ධ කරන්න තව එකක් නැහැ නේ බං. ඒකෙන් අපි වැඩ කරනවා. හැබැයි දෙකක් තියෙනවා. උදාහරණයක් ඔයාට තියෙනවා කම්පියුටර් දෙකක්. දෙකම සෙට් කරලා තියෙන එකට නෙට්වර්ක් කරලා තියෙන. ඒක සෙට් කරලා තියෙනවා printer එකකට. නැත්නම් එක කම්පියුටර් එකකින් printer දෙකකට සෙට් කරලා තියෙනවා. එතකොට එක කම්පියුටර් එකකින් ඔයා තෝරන මොන printerෙන්ද මේක print කරන්න කියලා. එකක් ජාලගතකරණය. හරිද? එතකොට අංකිත තාක්ෂණික උපාංග දෙකක් හෝ කීපයක් එකට ඒකාබද්ධ කරලා තියෙනවා ජාලයක් විදිහට ගොඩනංවලා තියෙනවා. නෙට්වර්කින් කියලා කියන්නේ ඔය IT කරන ළමයි දන්නවා. නෙට්වර්ක් හදනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි ජාලගතකරණය කියලා කියන්නේ. එහෙනම් අපි කියනවා මේ හැඳින්වීමක් දාගමු. මේක මේ විශේෂයෙන්ම මේ 25 කට්ටිය ඉන්නවා නම් පන්තියේ මේ වෙලාවේ අන්තිම මොහොතේ නව මාධ්‍ය ලක්ෂණ මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ ඈ. මේ විදිහට මතක තියාගන්න. මෙතනින් එහා වෙන ක්‍රම නැත. අංකිත උපාංග දෙකක් හෝ කීපයක් මොනවා කරනවද ළමයි? එකට සම්බන්ධ කරනවා. හරිද? එකට සම්බන්ධ කරනවා. එකට සම්බන්ධ කිරීම. right? ඔන්න ඕක තමයි දෙන්න පුළුවන් සරලම උදාහරණ මේ හැදින්වීම.
මෙයාටත් තියෙනවා අනිවාර්යයෙන්ම විශේෂත්වයක්. මෙන්න මේ අංකිත උපාංග දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක් එකට සම්බන්ධ කරන්න පුළුවන් නිසා තමයි ලෝකෙ ඉන්ටර්නෙට් හැදුනේ. අන්තර්ජාලය හැදුනේ. ඒක දියුණු වෙලා ලෝක ව්‍යාප්ත ජාලය අද අපි ඉන්න www world wide web එකක් හැදෙන්නෙත් ඔන්න ඕක නිසා. එහෙනම් අපි කියනවා විශේෂත්වය මොකද්ද පුතේ මෙයාගේ? අන්තර්ජාලේ. එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලේ විශේෂම ලක්ෂණය නැත්නම් මූලිකම ලක්ෂණය ප්‍රධානම ලක්ෂණය තමයි ජාලගතකරණය. ප්‍රධානම ලක්ෂණය තමයි ජාලගතකරණය. එහෙනම් ජාලගතකරණයේ හැඳින්වීම මොකද්ද? අංකිත උපාංග දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීම. එයාගේ විශේෂත්වය තමයි එයා තමයි අන්තර්ජාලය නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලයේ මූලිකම ලක්ෂණය. අංකිතකරණයේ මූලිකම විශේෂම ලක්ෂණය මොකද්ද? විශේෂත්වය නව මාධ්‍යයේ මූලිකම ලක්ෂණය. මතක තියාගන්න. නව මාධ්‍යයේ මූලිකම ලක්ෂණය අංකිතකරණය, අන්තර්ජාලයේ නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලයේ මූලිකම ලක්ෂණය ජාලගතකරණය. උදාහරණ ගත්තොත් අපිට ගන්න පුළුවන් අර ඕගොල්ලෝ පොඩි කාලෙත් මේක ඉගෙනගෙන ඇති LAN WAN MAN. LAN ස්ථානීය ක්ෂේත්‍ර ජාලය. ස්ථානීය ක්ෂේත්‍ර ජාලය. WAN පුළුල් ක්ෂේත්‍ර ජාලය. පුළුල් ක්ෂේත්‍ර ජාලය. ඊට පස්සේ WWW ලෝක ව්‍යාප්ත ජාලය. මෙන්න මේ තුන උදාහරණ වලට දාලා දාන්න. එතකොට මේ ස්ථානීය ක්ෂේත්‍ර ජාලය, පුළුල් ක්ෂේත්‍ර ජාලය, ලෝක ව්‍යාප්ත ජාලය. මේක අදාළ වෙන්නේ මොන ලක්ෂණයටද කියලා ඇහුවොත් ඒක ඇවිල්ලා ජාලගතකරණය. හරිද? ඒක ඇවිල්ලා ජාලගතකරණය. හරි. මේකත් පැහැදිලි නේද ළමයි? chat එකට දාන්න. මේකත් තේරුණා නේද? එතකොට ප්‍රශ්නේ අහනවා අංකිත උපාංග දෙකක් හෝ කීපයක් එකට සම්බන්ධ කිරීම අදාළ වෙන්නේ මොන ලක්ෂණයටද? මොකක්ද ලක්ෂණේ? ජාලගතකරණය. අන්තර්ජාලය එහෙම නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලයේ මූලිකම ලක්ෂණය මොකක්ද කියලා අහනවා. මොකක්ද උත්තරේ? ජාලගතකරණය. ඊළඟට LAN WAN www දීලා මේක අදාළ වෙන ලක්ෂණය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට මොකක්ද? ජාලගතකරණය. දාන්නක් ගාලා මේ chat එකට පැහැදිලි නේද කතන්දරේ? ඉක්මන් කරමු. වෙලාව යනවා. ඊද වෙලාව දැන්? වෙලාව කීයද බං? 10ට 5යි පුතේ ඉක්මන් කරන්නේ. ඔයාට තේරුණාද නැද්ද කියන එක බලලා මේකට දාන්න. එතකොට මට නැත්තම් ඔයා පරක්කු වෙනවා නම් මට මේ බල ඉන්න නැතුව මට කරගෙන යන්න වෙනවා වැඩි ඈ. හරි? right. ඊළඟට තුන්වෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය. පුතේ මට කියන්න චුට්ටක් තුන්වෙනි ලක්ෂණය මොකද්ද මං කිව්වේ කියලා? මේ මොකද්ද? අන්තර්ක්‍රියාකාරීත්වයද කිව්වේ? අන්තර්ක්‍රියාකාරීත්වයද කිව්වේ? අන්තර්ක්‍රියාකාරීත්වය නේ. right එහෙනම් තුන අන්තර්ක්‍රියාකාරීත්වය. 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 හරි. ළමයි අන්තර්ක්‍රියාකාරී වෙනවා කියලා කියන්නේ ද්විමාර්ගික sannivedanayak ගොඩනගා ගන්නවා කියන එක මතක තියාගන්න. අන්තර්ක්‍රියාකාරී sannivedanaya කියන්නේ මොන මාර්ගික sannivedanayක්ද? ද්විමාර්ගික sannivedanaya. අපි දන්නවා මොකද්ද පුතේ ද්විමාර්ගික sannivedanayකදී වෙන්නේ? sannivedakaya පණිවිඩ ලබා දෙනවා
ග්‍රාහකයා අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා. දෙන්න අතරේ පණිවිඩ හුවමාරු වෙනවා. එතකොට පුතේ අපි අංකිත මාත් එක්ක ගනුදෙනු කරද්දී ඔයා ගනුදෙනු කරන්නේ ෆෝන් එකත් එක්ක. එයාට පණ නැහැ. ඔයා ගනුදෙනු කරන්නේ කම්පියුටර් එකත් එක්ක. එයාට පණ නැහැ. ඔයා වැඩ කරන්නේ ෆෝන් එකේ තියෙන ඇප් එකක් එක්ක. එයාට පණ නැහැ. ඔයා වැඩ කරන්නේ ATM මැෂින් එකත් එක්ක. එයාට පණ නැහැ. හැබැයි පුතේ පණ තියෙන කෙනෙක් අපිත් එක්ක ගනුදෙනු කරනවා වගේ එයා අපිත් එක්ක මොකද කරන්නේ වැඩේ කරනවද නැත්ද? ඔයා ATM මැෂින් එකට ගිහිල්ලා බොත්තම ඉපුවාම ATM මැෂින් එකේ තියෙනවා උඹ මොකටද ආවේ? එහෙම අහන්නේ. නමුත් පුතේ තියෙනවා ස්ක්‍රීන් එකේ නේද? තෝරගන්න. අපි මුදල් තැම්පතු කියන එක තෝරනවා. ඊට පස්සේ අපිට ප්‍රතිචාරය දක්වනවා සල්ලි දාන්නද ඕනේ? කාඩ්ද කෑෂ්ද නේද? කාඩ් එක තියෙනවද කාඩ් එක නැද්ද කියලා අහනවා. අපි කියනවා කාඩ් එක තියෙනවා. අපි කියනවා කාඩ් එක නැහැ. තියෙනවන්නේ කාඩ් එක නැහැ. කාඩ් එක නැද්ද? අපෝ ගහපන් එහෙනම් account number එක. අනේ කියනවා ගන්න ඕනි account number එක. ආයෙ පාරක් ගහපන් account number එක. POC එකෙන් එහෙම සල්ලි දානකොට දෙපාරක් ගහන්න. අපි ගහනවා. account number එක වැරදි දැම්මම කියනවා මොකද්ද බා මේක වැරදිනේ. හරියට ගහපන්. එහෙම කියන්නේ ඔබ ඇමතු ගිනුම් ඔබ ඇතුළත් කළ ගිනුම් අංකය වැරදි නැවත උත්සාහ කරන්න. එම කියනවනේ යා ප්‍රතිචාරයක් දෙනව නේද? ඊට පස්සේ ඔන්න ආයි හරියට ගහනවා account number එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එයා කියනවා මේ සල්ලි දාන්න කලින් මේ ටික තේරුම් ගනින්. ඉරිච්ච කුල දාන්න බෑ, 20 කුල දාන්න බෑ, 10 කුල දාන්න බෑ, 50 කුල දාන්න බෑ, කාසි දාන්න බෑ. රබර් පටිත් එක දාන්න එපා. තෙමිච්ච ඒවා දාන්න එපා. නැවිච්ච ඒවා දාන්න එපා. ඇඹරිච්ච ඒවා දාන්න එපා. දානවා නම් 100 ඉඳන් උඩට දාපන්. උපරිම කුල දාන්න පුළුවන් 200යි. ඊට වඩා දාන්නත් එපා. උපදේශ ටික දෙනවා මතකයි. දෙනවා. ඊට පස්සේ දාපන් කියලා අරිනවා. ඇරලා දෙනවා. ඒ කියන්නේ අර තියෙන ලාච්චුවක් හරි මොකක් හරි එකක් ඇරලා දෙනවා සල්ලි දාන්න. සල්ලි දානවා. ඊට පස්සේ කියනවා වහ ගන්නවා යා. ඇතුළට දැම්මට පස්සේ සල්ලි ටික යාම නැවත වහ ගන්නවා. ඊට පස්සේ සද්ද එනවා අපිට. ඇතුළට දැම්මට පස්සේ වහගෙන සද්ද එනවා දැන්. සල්ලි ගයින සද්ද එනවා. ඊට පස්සේ ආයි කරුණාකර ප්‍රතික්ෂේපිත මුදල් ගන්න එළියට කියනවා. තොට කිව්වා නේද දාන්න එපා කියලා පොඩි වෙච්ච ඇඹරිච්චව. තෝ දැම්මනේ කලකණි මේක ගනින් එළියට නේද? කියලා එළියට දෙනවා සල්ලි. කියන විදිහට දාපන්. ඕන්න නැතිව දාන්න ඉන්න එපා. ගනින් එළියට. එහෙම කියන්නේ නැහැ. නමුත් එයා ඇරලා දෙනවායි මේක බෑ ගන්න කියලා නේද? එයා ප්‍රතිචාර දක්වන්නේ. ගන්න. දැන් දැම්ම ඇද්ද? තව දානවද? ඔබ තවත් ගනුදෙනුවක් කරනවද කියලා අහන්නේ. ඇති. හරි. එහෙනම් මෙන්න සල්ලි ගන්න ඉවරයි. මෙන්න උඹේ ගාන. ඔන්න මෙන්න ගාන. අන්න රිසිට් එක අරන් ඵලයන්. රිසිට් එකක් දෙනවා. එතකොට එයා අපිත් එක්ක මේ සංවාදයක් ඇති කරගන්න. එහෙනම් පණ නැති ජංගම දුරකථනය, පණ නැති පරිගණකය, පණ නැති ටැබ් එක, පණ නැති ATM එක අපිත් එක්ක මිනිස්සෙක් sannivedanaya කරනවා වගේම sannivedanaya කරනවා. එයයි අපි අතරේ මොකක්ද ඇති වෙලා තියෙන්නේ එහෙනම්? ද්විමාර්ගික sannivedanaya. හරි. එතකොට අපි අන්තර්ක්‍රියාකාරීත්වය හඳුන්වන්න ලේසි හැඳින්වීමක් හදා ගන්නවා. ගොඩක් වෙලාවට අපි නව මාධ්‍යත් එක්ක ගනුදෙනු කරද්දී එක්ක පරිගණකයේ නැත්තම් පුතේ මේ අන්තර් මේ පාවිච්චි කරන්නේ හෑන්ඩ් ෆෝන් එකනේ. ඒකට අපි කියනවා එහෙනම් පරිගණක තිරය නැත්තම් ජංගම දුරකථන තිරය. පරිගණක තිරය හරි ජංගම දුරකථන තිරය හරි මුල් වෙලා අපි ස්ක්‍රීන් එකත් එක තමයි ගනුදෙනු කරන්නේ හැම වෙලෙම. දැන් මම මේ බෝඩ් එකේ ලියන එකත් මේ ස්ක්‍රීන් එකක් එක්කනේ ගනුදෙනු කරන්නේ අපි. මුල් කරගෙන හැම වෙලෙම අන්තර්ක්‍රියාකාරී sannivedanaya කියන මොකද්ද පුතේ? ද්විමාර්ගික sannivedanaya ගොඩනගා ගන්නවා. නම් ද්විමාර්ගික sannivedanayak ගොඩනගා ගැනීමේ හැකියාව. ගොඩනැගීමේ හැකියාව. යම් බලන්න මාත් එක්ක මොකක්ද අන්තර්ක්‍රියාකාරීත්වය කියන්නේ? පරිගණක තිරය හෝ ජංගම දුරකථන තිරය මුල් කරගෙන ද්විමාර්ගික sannivedanayak ගොඩනැගීමේ හැකියාව. එයාට එහෙම කතා කරන්න විශේෂත්වයක් නැහැ ළමයි. කපලා දාන්න. කපලා දාන්න. විශේෂත්වයක් දීලා ප්‍රශ්නයක් අහන්නේ. එතකොට අපිට ඕන නම් මේකට තව පොඩි
කොටසක් එකතු කරගන්න පුළුවන්. මේකට විශේෂත්වය කියන එකට අපි මෙන්න මෙහෙමයක් දාගමුකෝ. නෑ කියනවට වඩා මෙන්න මෙතනින් මට හිතෙනවා ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා. හරිද? මෙයා කොහොමද අපෙන් අහන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. කොහොමද පරිගණකය හෝ ජංගම දුරකථන තිරය මුල් කරගෙන ද්විමාර්ගික සංනිවේදනයක් ඇති වෙන්නේ? නව මාධ්‍ය තුල අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා කියලා කියන්නේ කොහොමද? එහෙනම් නව මාධ්‍ය තුල අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක ටිකක් තියෙනවා. කොහොමද එයා අපිත් එක්ක ද්විමාර්ගික සංනිවේදනයක් ගොඩනගා ගන්න? එයා ළමයි අපිට උපදෙස් ලබා දෙනවා. පරිගණකය, පරිගණක තිරේ, රූපවාහිනී තිරේ, ජංගම දුරකථන තිරේ අපිට උපදෙස් ලබා දෙනවා. අර එහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියනවනේ. සල්ලි දානකොට කියනවනේ 20 දාන්න එපා අරකයි මේකයි කියලා. ඒ වගේම ළමයි උපදෙස් ලබා දෙනවා. එයා අපි කරන දේවල්ට ප්‍රතිචාර. පුතේ එයා කියනවා දාන්න එපා කියලා. එයා කියනවා දාන්න එපා කියලා. තැලිච්ච පොඩි වෙච්ච කොළ දාන්න එපා කියලා කියන. අපි දාන ශනිකව ප්‍රතිචාර දක්වනවා. ගණින් එළියට කිව්වනේ දාන්න එපා කියලා. ප්‍රතිචාර දක්වනවා. හරිද? දැන් මේ ආණ්ඩුව තියෙන්නේ. නීති ගේනවා. හරිද? බලන්න මොකෙක්වත් නැහැ. නේද? අර බස් වල ටිකට් දෙන එක අනිවාර්ය කළානේ බා. අපිට අපේ පැත්තේ නම් තාම බස් වල ටිකට් දෙන්නේ නැහැ. CTB බස් කාර්යෝ ටිකට් එක දෙන්නෙත් නැහැ රුපියල් 30. බලන්න මොකෙක්වත් නැහැ. ඒ කියන්නේ කියනවා විතරයි ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මෙනවද නැද්ද කියලා හොයන්නේ. නව මාධ්‍ය එහෙම නැහැ. නව මාධ්‍ය කිව්වොත් කිව්වා. කියනවා මේමයි. හරිද? එහෙම නැත්තම් ඔන්න ප්‍රතිචාර දක්වනවා. කියනවා බැටරි ලෝ. හරිද? බැටරි ලෝ charge කරපන්. අප charge කරන්නේ නැහනේ. එහෙනම් මං ඕෆ් වෙනවා. හරිද? එහෙම තමයි කියන්නේ වැඩි. එතකොට ATM machine එකත් එහෙමයි ඈ. ATM නෙමෙයි sorry CDM machine එක. දාන්න එපා කියලා කිව්වා. දාන්න එපා. දැම්මනේ. තෝ දැම්මනේ ගනින්. මං ගන්නෑ මේක. මට එපා මේක. අට වැඩක් නෑ. තෝ දාපන් හොඳ කොළ. හැදිලා ඉන්නේ එහෙම තමයි. ප්‍රතිචාර දක්වනවා. ඊළඟට ශනිකව යාවත් කාලින කරනවා. ඔයාගේ account එකට සල්ලි දාපු ගමන් ඔයාට message එකක් එනවා මෙච්චරක් වැටුණා. account එකේ ගාණ වැටෙනවා. ඒ වගේම සල්ලි ගත්ත ගමන් මෙච්චරක් ගත්ත කියලා SMS එකක් එනවා. account එකේ ගාණින් ශනිකව යාවත් කාලින කරනවා. එහෙනම් ඔයගෙන් අහන්න පුළුවන්. පණිවිඩ ලබා ගැනීමට උපදෙස් ලබා දීම, ප්‍රතිචාර දැක්වීම, ශනිකව යාවත් කාලින කිරීම අදාළ වෙන්නේ නව මාධ්‍යයේ මොන ලක්ෂණයටද? උත්තරය අන්තර් ක්‍රියාකාරීත්වය. හරි අන්තර් ක්‍රියාකාරීත්වය. ඒතර අපි නිකන් උදාහරණයක් මේකට දාගමු. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම. ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම. හරිනේ. right. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීම. එහෙනම් මේ ටික පැහැදිලි නේද? මට chat එකට දාන්න මේ පළවෙනි තුන හැමෝටම පැහැදිලි නේද? ඉක්මන් කරමු ළමයි. එතකොට මේ මොහොතේ ලියා ගන්න පුළුවන් ටික ලියා ගන්න, බැරි ටික වීඩියෝ එක බලලා ලියා ගන්න. හරි මේ ටික හැමෝටම පැහැදිලි. හරි ප්‍රශ්න නැහැ නේද? right. ඊළඟට එහෙනම් මම මේ ටික මකනවා. මේ chart එක ආයෙ ගහන්න ගියොත් එහෙම මටත් වැඩි අප්සෙට් වෙනවා. හරිද? නම මකනවා. වීඩියෝ එක බලලා නෝට් එක අසම්පූර්ණ කට්ටිය සම්පූර්ණ කරගන්න. 3ක් ඉවරයි. මොනවා හරි අතරතුරේ මම මේක නැවත මේ chart එක තියෙන තත්ත්වයට පත් කරගන්නක මොනවා හරි අහන්න තියෙනවා නම් කතා කරලා හරි අහන්න. ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කතා කළාද? එහෙම අහන්න තියෙනවා නම් අහන්න. අනේ එහෙම කිව්වම නේ මොකෙක් හරි කතා කරනවා වගේ නිකන් ඇහෙනවා. ඒක ඇත්තට කතා කළාද කියලා හිතා ගන්න බෑ. අප්පට සිලිර මැකුණානේ. කමන්නේ ඒක මේකෙන් දෙපේ කොහොමද තීර.
හරි නේද? හරි. ඊළඟ ලක්ෂණයට අපි එමු එහෙනම්. මට චුට්ටක් කියන්න පුතේ මම ඊළඟට කිව්වේ ස්වයංකරණයද? අන්තර්ක්‍රියාකාරීත්වයට පස්සේ කිව්වේ ස්වයංකරණයද අධිපාඨනීයත්වයද? මට මතක නම් ස්වයංකරණය වගේ. ටගල්ලන් ස්වයංකරණය නේද කිව්වේ? හරි ස්වයංකරණය. හරි. ඊළඟ ලක්ෂණය ස්වයංකරණය. ස්වයංකරණය කිව්වහම ළමයි ස්වයං කියන්නේ තමන්මනේ. ඔය කෑම කඩවල වලට එහෙම ගියාම ස්වයං සේවා කියලා ගහලා තියෙන්නේ. නේද? කවුරුත් ඔයාට කෑම එක ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. ඔයා තමයි කෑම එක කවුන්ටරෙන් ගන්න ඕනි. කවුරුත් ඔයාට ටිෂු එක ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. කවුරුත් ජූස් එක ළඟට ගෙනල්ලා දෙන්නේ නැහැ. තමන් තමයි කරගන්න ඕනි. හරි? එතකොට මෙතනත් එහෙම තමයි. ස්වයංකරණය කියලා අපි කියන්නේ දැන් නව මාධ්‍යයට පුළුවන් හරිද? නව මාධ්‍යයට පුළුවන් මිනිස්සෙක් සම්බන්ධ වෙලා ඉස්සර කරන්න වෙච්ච දේවල් දැන් මිනිස්සෙක් සම්බන්ධ කරගන්නේ නැතුව කරා. සරල උදාහරණයක්. රීලෝඩ් එකක් දාගන්න ඕනි කියන්නේ. ඔයාට පුතේ රීලෝඩ් එකක් දාගන්න දැන් රීලෝඩ් කඩේට යන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ ඇප් එක තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැංකු ඇප් එක තියෙනවා නම් ඔයාට ඒ හරහා රීලෝඩ් එකක් දාගන්න පුළුවන්. ඉස්සර රීලෝඩ් එකක් දාගන්න වෙන කෙනෙක්ගේ සහයෝගය ඕනේ. ඒක ඇවිල්ලා වෙනත් මිනිස්සෙක්ගේ සහයෝගයෙන් කරන්න වෙච්ච වැඩක්. හැබැයි දැන් එහෙම ඕනේ නැහැ නව මාධ්‍ය නිසා. තව එකක් ගමු අපි. තව එකක් ගත්තොත් එහෙම ඔයාට ඉස්සර හරිද? ඔයාට ඉස්සර සල්ලි දාන්න ඕන නම් බැංකුවට ඔයා කොලයක් පුරවන්න ඕනේ. කවුන්ටරේට යන්න ඕනේ. ගිහිල්ලා ඒ කවුන්ටරේට කොලේ දීලා එහෙම තමයි ඔයා පොලිමේ ඉඳලා තමයි සල්ලි දාන්න ඕනේ. දැන් සල්ලි දාන්න CDM එක තියෙනවා. සල්ලි ගන්න ATM එක තියෙනවා. ඈදලිද? එතකොට ඔයාලට තවදුරටත් බැංකුවට සල්ලි දාන්නවත් සල්ලි ගන්නවත් තව මිනිස්සෙක්ගේ සහයෝගයක් ඕනේ නැහැ. මං කියන කතාව පැහැදිලි නේද ළමයි? හරිද? ඊට අමතරව තව අලුත් එකක් ඔයා දන්නවා ඔයා අහලා තියෙනවා අන්තර්ජාල වස්තු මම මේක කියලා දීලා තියෙනවා. හරිද? IoT කියලා කියන්නේ Internet of Things. අන්තර්ජාල වස්තු කියන්නේ ළමයි සංවේදක හරහා සෙන්සර් හරහා දත්ත ලබාගෙන දත්ත සකස් කරලා අපිව යාවත් කාලීන කරන උපකරණ. දැන් අතේ බැඳගෙන ඉන්නවා නම් ඔයා ස්මාර්ට් වොච් එක ඒකෙන් ඔයාගේ හાર્ට් බීට් එක එයාලා බලනවා. එතකොට ඒක අනුව හරිද සමහරවිට ඔයා නිදිද නැද්ද කියලා පවා කියන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කියන්න පුළුවන්. හරිද? ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය කියන්න පුළුවන්. නිදිද නැද්ද කියන එක කියන්න පුළුවන්. එතකොට ඔයාගේ හાર્ට් බීට් එක ගන්න සංවේදක කරා ඔයා අතේ බැඳගෙන ඉන්නවා ස්මාර්ට් වොච් එක. එතකොට ඔයා මැප් එක දාගෙන පාරේ ගමනක් ගිහිලා තියෙනවා නම් ඉස්සරහා ට්‍රැෆික් එකක් තියෙනවා නම් රතු පාටින් පාර පෙන්නනව නේද? හැරෙන්න ඕන හන්දිය කියනවා. මෙච්චර මීටර ගානකින් හැරෙන්න කියලා කියනවා. සමහර වෙලාවට පුතේ පාරක් වෙනුවට වෙලකට අරගෙන යන එක වෙනම එකක්. පාරක් වෙනුවට වෙන කොහේ හරි ලඳු කැලයකට අරගෙන යන එක වෙනම එකක්. හැබැයි බහුතරයක් වෙලාවට පුතේ මැප් එක හරියට අපිට පාර කියනවා. අපි යන වේගය පෙන්නනවා. ඒ වේගයෙන් අපේ ඩෙස්ටිනේෂන් එකට අපි ලං වෙන වෙලාව පවා යා කියනවා. කවුරුත් මිනිස්සෙක් නෙමෙයි කියන්නේ. ඉස්සර ගමනක් යනකොට පාර අහගෙන යන්නේ අංකල් අරහෙට කොහමද දොම්පෙට යන පාර කොයි බදෝ අංකල් මට කියා දී අංකෝ හරිද කොහොම හැබැයි දැන් එහෙම දොම්පෙට යන පාර කොයි බදෝ කිය හොය හොය යන්න ඕනේ නැහැ මැප් එක ගැහුවා දොම්පේ කියලා ගියා යන පාර පෙන්නනවා ට්‍රැෆික් තියෙනවා නම් ට්‍රැෆික් තියෙනවා කියලා පෙන්නනවා ඒ වෙනුවට වෙන පාරකින් දාලා ඵලයන් කියලා පෙන්නනවා කවුරුත් කියන්නේ සැටලයිට් හරහා සෙන්සර්ස් හරහා ලබා ගන්න දත්ත වලින් ඒ මොහොතේ අපි මොකද කරන්නේ අප්ඩේට් කරනවා වගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක එළිය අණුව වෙනස් වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. අපි අඩු කරනවා වැඩි කරනවා නෙමෙයි. එයා අඩු කර ගන්නවා වැඩි කර ගන්නව නේද? එලාම් එක තිබ්බහම එයා අහනවා මේක තව පාරක් වද්දන්නද? පළවෙනි පාර නෙමෙයි. හරිද? එතකොට එලාම් එක දිගින් දිගටම වදිනවා. විනාඩි දෙකෙන් දෙකට වගේ ආයෙ වදින්න පටන් ගන්නවා. අපි ඔන් කරගෙන මෙයා කියනවා. එයා කරනවා. ඔයාගේ ෆෝන් එකේ සමහරට ඇති ඔයා දවසට ඇවිදපු අඩි ගාන පෙන්න. ඔයා අද දවසට අඩි 10000ක් ඇවිදලා තියෙනවා. Congratulations. You have completed 10,000 නෙමෙයි. ඔව් 10,000 steps. අපි දන්නෙත් නෑ අපි ගන්නෙත් නෑ. එයා කියනවා. ඔන් කරලා සාක්කුවේ දාගෙන යන්න තියෙන්නේ. අන්න ඒ වගේ දේවල්. ඒවට අපි කියනවා පුතේ අන්තර්ජාල වස්තු IoT. සංවේදක හරහා දත්ත ලබාගෙන අපිව යාවත් කාලීන කරන අංකිත උපකරණ ගොඩනැගිලා තියෙනවා.
අන්න ස්වයංකරණයට හොඳම උදාහරණයක්. අර ඉස්කෝලවල වල එහෙම ඕගොල්ලන්ට මේ උදාහරණ දීලා නැත්තා. හරිද? මං හිතන්නේ උදාහරණ නැතුව ඇති ගුරුවත් පොතේ ලොකුවට නෑ. IoT ගැන ලියන්න. රයිට්. හැඳින්වීම එහෙනම් ස්වයංකරණය. මිනිස්සෙක් සම්බන්ධ වෙලා කරන දේවල්නේ. දැන් ඒව කරන්න මිනිස්සෙක් ඕනේ නෑ. අපි පාර යනකොට කොහෙට හරි යන්න පාර අහනකොට වෙන මිනිස්සෙක් ඕනේ අපිට පාර කියන්න. නේ? හරි. ඕකනේ අපි ලියන්න තියෙන්නේ. එහෙනම් ස්වයංකරණය. මිනිස්සෙක් සහභාගී වෙන්නේ නෑනේ. එහෙනම් අපි කියනවා මිනිස්සෙක් සම්බන්ධ නොවි අංකිත මාධ්‍ය හරහා අපිට සියල්ල කරගන්න පුළුවන්. එහෙනම් කෙලින්ම මිනිස්සෙක් සම්බන්ධ වෙන්නේ නෑ. ඍජු මානව එළඹුමකින් තොරව මිනිස්සෙක් සම්බන්ධ නොවි. ඍජු මානව එළඹුමකින් තොරව කිසිම විදිහකින් හරිද මිනිස්සෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේ උපකරණ වැඩ කරන්නේ කොහොමද? ඒ උපකරණ ඩිසයින් කරද්දී ඔයගොල්ලෝ අහලා තියෙව ප්‍රෝග්‍රෑම් කරන ෆෝන් එක ඊට පස්සේ ඔය IoT වලට අදාළ උපකරණ ඒවට උපදෙස් දෙනවා. කමාන්ඩ් දෙනවා. ප්‍රෝග්‍රෑම් ලියනවා කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලෝ කලින් ඒ කියන්නේ ඒගොල්ලෝ නිර්මාණය කරද්දිම ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. CDM මැෂින් එක කොහොමද කියන්නේ? සල්ලි කොලේ ගැලපෙන්නේ නැති එක පොඩි වෙච්ච තැලිච්ච එක. එයා ඒක අඳුරගෙන ඒක යා නැවත අපිට ලබා දෙන්නේ කොහොමද? CDM මැෂින් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. වැඩසටහන් ලියලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා කලින් දීලා තියෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙනවා. ඍජු මාන විලම්භමකින් තොරව පූර්ව උපදේශ අනුව මෙයාව ඩිසයින් කරත් එයාට ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන. මෙහෙම කළොත් මෙහෙම කරන්න. මෙහෙම කළොත් මෙහෙම කරන්න. දැන් පුතේ මම මෙතන මේ පෑනේ පාට වෙනස් කරන එක තියෙන්නේ. මේක දැන් වෙනස් කළාම මේක සුදු පාටින් ලියවෙන්නේ. මේක නැවත මම මෙතනින් වෙනස් කළාම මේක කහ පාටින්නේ. එහෙම වෙන්නේ කොහොමද? මේක අස්සේ මොකෙක් හරි ඉන්නවද? නෑ. මේක අස්සේ කවුරුත් නෑ. එයාව ප්‍රෝග්‍රෑම් කරද්දී මෙන්න මෙහෙම මේක පාවිච්චි කරන එක මෙහෙම කළොත් උඹ මේ පාටින් ලියවියන් කියලා මෙයාට උපදෙස් දීලා තියෙන්නේ. මෙයා උපදෙස් අනුව තමයි වැඩ කරන්නේ. අර රොබෝලත් එහෙමනේ. රයිට්. එහෙනම් පූර්ව උපදේශ අනුව මරිචු මාන විලම්භමකින් තොරව පූර්ව උපදේශ අනුව මෙයා මොකද කරන්නේ ළමයි? ක්‍රියාත්මක වෙනවා. හරිද? ක්‍රියාත්මක වීම. ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එයාම යාව පාලනය කර ගන්නවා. ස්වයංක්‍රීය පාලනයකට යොමු වීම. කියවම් බලන්න හැමෝම ස්වයංකරණයේ හැඳින්වීම ඍජු මාන විලම්භමකින් තොරව පූර්ව උපදේශ අනුව ක්‍රියාත්මක වීම නැත්නම් ස්වයංක්‍රීය පාලනයකට යොමු වීම. ඕක තමයි ස්වයංකරණය. හරිනේ. එතකොට ළමයි දීලා තියෙන උපදේශ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට දීලා තියෙන උපදේශ අනුව මම අර පටන් ගන්නකොට කිව්වනේ අර ඊමේල් එකක් යවපු ගමන් ඒකට රිප්ලයි එකක් එනවා කියලා. ඒකට උපදේශ දීලා තියෙන්නේ. අර ඕගොල්ලෝ බිස්නස් account එකකට මැසේජ් කරලා තියෙනවා නම් ඔයා යවන මැසේජ් එකට යවපු සැනින් එයා අනිත් පැත්තට රිප්ලයි එකක් එවනෝනේ. කවුරුත් එවන්නේ ඒක. ඒක බල්ලා එවනෝ නෙමෙයි. සෙට් කරන්න පුළුවන්. කලින් උපදෙස් දෙන්න පුළුවන්. ග්‍රීටින් මැසේජ් කියලා නේකට ගියා. මම බිස්නස් account එකක් හදලා තිනවා මට ග්‍රීටින් මැසේජ් එකක් හදන්න පුළුවන්. ඔයාව පිළිගන්න. ඒකට මැසේජ් කරන හැම එකටම එනවා. ඒක ඒ වෙලේ එවනෝ නෙමෙයි. දැන් අර ජනාධිපති අලුත් අවුරුද්දට සුවපත්ලා මැසේජ් එකක් එවන්නේ. ලංකාවේ ෆෝන් පාවිච්චි කරන හැම එකටම SMS කරන්න කිව්වොත් ජනාධිපතිට වෙන වැඩක් නැහැනේ. කලින් උපදෙස් දීලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මෙන්න මේ වෙලාවට මේක යන්න ගියේ. එහෙම තමයි වැඩේ වෙන්නේ. හරි. එතකොට දැන් අර CDM යන්ත්‍රයත් එහෙම තමයි. කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එයා වැඩ කරන්නේ එහෙම. හරි. එතකොට මොකද්ද මේ රේඩියෝ එකේ සින්දු යද්දි එක්කෙනෙක් හැම වෙලේම සින්දු තොර ප්ලේ කරනව නෙමෙයි ලිස්ට් එක ප්ලේ ලිස්ට් එක හදලා තියන්න. ඒක තමයි ප්ලේ වෙන්නේ. හරිද? එතකොට අපි නිකන් මේකට විශේෂත්වයන් මොකුත් දාගන්න ඕනේ නැහැ. ඒක අපි අපල දාමු. උදාහරණ දාගමු. දැන් අපි දාගන්නවා මෘදුකාංග software එකක් හරහා මෘදුකාංග හරහා ගුවන්විදුලි වැඩසටහන් විකාශය වීම. නැත්නම් ගුවන්විදුලි ගීත විකාශය. උදාහරණයක්. හොඳ උදාහරණයක් මේක. හරි ගුවන්විදුලි ගීත විකාශය. ඊළඟට අන්තර්ජාල වස්තු.
IoT අන්තර්ජාල වස්තු. හරිද? OTP ගෙල්ලිනවා මම. IoT හොඳේ OTP නෙමෙයි ඈ. IoT අන්තර්ජාල වස්තු කිව්වහම නිකන් මොකක්ද දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා නෙමෙයි ඈ. මේවිලා අන්තර්ජාල වස්තු. පණ තියෙන ඒවා නෙමෙයි. හරි. අන්තර්ජාල වස්තු කිව්වම ස්මාර්ට් වොච් ගන්න පුළුවන්, ස්මාර්ට් වොච්, ස්මාර්ට් ටීවී ඔවත් ගන්න පුළුවන්. හරිද? පරිසරයේ උෂ්ණත්වය නම්මනෙන්ම ඉන්න උපකරණ, Google Maps ඒ ඔක්කොම ගන්න පුළුවන්. හරි. එතකොට ළමයි සොයංකරණයත් හරි. ඊළඟට තව එකක් අපි දාගමුකෝ අධිපාඨනීයත්වය. මෙන්න මේක තමයි A level paper එකට වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්නේ. එයා වැහුවේ තනිකරම හැඳින්වීම දීලා ළමයි. මං ගොනේ එක්ක හැඳින්වීම දීලා අහනවා නැත්නම් ප්‍රායෝගික උදාහරණයක් දීලා අහනවා කියලා. මෙයාගේ නම් හැඳින්වීම දීලාම තමයි අහන්නේ. හරිද? මෙයාගේ නම් කෙලිම හැඳින්වීම දීලාම තමයි අහන්නේ. right. එතකොට අධිපාඨනීයත්වය කියන එක හැදෙන්නේ ළමයි මේ පඨිතය කියන වචනෙන්. පඨිතයට අපි කියනවා ටෙක්ස්ට් කියලා ඉංග්‍රීසියෙන්. ඉස්සර ওই පඨිත කියන වචනේ පාවිච්චි කරේ ලිඛිත මාධ්‍ය වලට. ඔයා අර්ථයක් ඇති තේරුමක් ඇති මොනවා හරි ලියවිල්ලක් ලියනවා නම් ඒක හඳුන්වන්න තමයි පඨිතය කියන වචනේ පාවිච්චි කළේ. තේරුමක් ඇති දෙයක් ලියනවා. කතාවක්, කවියක්, ලියුමක්, සාහිත්‍ය විචාරයක් ඕන ලියවිල්ලක්. ඒක තුල මොන හරි අර්ථයක් ඇතුළත් වෙලා ගැබ් වෙලා තියෙනවා නම් අර්ථයක් ඇතුළත් වූ ලිඛිතමය ලියවිල්ල තමයි පඨිතය කියලා කිව්වේ. හරිද? හැබැයි තාක්ෂණයේ දියුණු වෙනකොට මේක රේඩියෝ එකේ, ටීවී එකේ සහ අද වෙනකොට නව මාධ්‍යවල ඉදිරිපත් කරන පණිවිඩවලටත් පඨිතය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ළමයි නව මාධ්‍ය කියන්නේ පඨිත ගොඩාරියක එකතුවක්, පඨිත ගොඩක සම්බන්ධතාවයක්. පැහැදිලිද? සරලව ගත්තොත් ඔයා Google එකේ ශාරුක් ખાන් කියලා ගැහුවොත් ශාරුක් ખાන්ගේ ළඟදිම එන්න තියෙන ෆිල්ම් එක, ශාරුක් ખાන්ගේ නෝනාගේ ෆොටෝ, ශාරුක් ખાන්ගේ අම්මගේ ෆොටෝ, ශාරුක් ખાන්ගේ පරම්පරාවේ ෆොටෝ, ශාරුක් ખાන් උපන්දිනේට ගෙදර උඩට වෙලා බැල්කනියට ටටා කියන ෆොටෝ, ශාරුක් ખાන් නළු නිලියෝ බදාගෙන උම්ම දෙන ෆොටෝ. හරිද? ශාරුක් ખાන් ගත්ත සම්මාන ගත්ත ෆොටෝ, ශාරුක් ખાන් ප්ලේන් එක යන ෆොටෝ, ශාරුක් ખાන් මෙහෙම කරගෙන ඉන්න ෆොටෝ එනවනේ, එක පෙළට එනවනේ, ගොඩාක් එනවනේ. වින්ඩෝස් ගොඩක් ඕපන් කරගන්න පුළුවන් නේ. එයාගෙන තොරතුරු තියෙන තොරතුරු මුලාස්ත්‍ර ගොඩාක් වාට එකපාර පෙන්නනවා. අන්න අධිපාඨනීයත්වය. එතකොට හැම තැනකම ලෝකේ පුරා තියෙන ශාරුක් ખાන් සම්බන්ධ තොරතුරු ඒ සර්වර්ස් වලින් වාට පෙන්නනවා. ඒකට වාට එකට ගිහිල්ලා වාට පුළුවන් ශාරුක් ખાන් ගැන හොයන්න. හරිද? එතකොට ළමයි මේ ඔන්න ඔය වගේ පඨිත ගොඩාරියක් එකතුවක්. එතකොට එකකින් එකකට අපි සම්බන්ධ වෙන්නේ ලින්ක් එකක් කරා. සරලව ගත්තොත් අද ඔයාට මම Zoom එකේ ලින්ක් එක දැම්මා WhatsApp එකට. WhatsApp එක කියන්නේ එක මාධ්‍යයක් නේද? Zoom එක කියන්නේ තව මාධ්‍යයක්. එතකොට WhatsApp එකට දාපු ලින්ක් එක ක්ලික් කළාම ඔයාව අරන් එනවා කොහෙද? Zoom එකට. WhatsApp එකෙන් කෙලිම ඔයාව අරගෙන එනවා කොහෙද? Zoom එකට. WhatsApp එක එක මාධ්‍යයක්. අපි කියන එක මූලාශ්‍රයක්. Zoom එක තව මූලාශ්‍රයක්. එක මූලාශ්‍රයකින් තවත් මූලාශ්‍රයකට ෂණිකව ලින්ක් එක ක්ලික් කරපු ගමන් අරන් ආවා. ෂණිකව ළඟා වෙන්න පුළුවන්. මොකක් නිසාද? අධිපාඨනීයත්වය නිසා. එහෙනම් ළමයි අපි කියනවා මෙන්න මෙහෙම එකක්. එක් පාටින්න පුළුවන් මෙහෙම. එක් පඨිතයකින් තවත් පඨිතයකට. එක් පඨිතයකින් තවත් පඨිතයකට. එමෙතනට ලියන්න පුළුවන්. එක් මූලාශ්‍රයකින් තවත් මූලාශ්‍රයකට. එතකොට පුතේ එකකින් එකකට යන්නේ මොකක් කරාද? ලින්ක් එකක් කරහා. තවත් මූලාශ්‍රයකට නේද? එක මූලාශ්‍රයකින් තවත් මූලාශ්‍රයකට. ශ්‍රයකට.
මොනවා හරහාද යන්නේ? ලින්ක් එකක් කරා. ලින්ක් එකට අපි කියනවා විද්‍යුත් සබැඳිය. විද්‍යුත් සබැඳි හරහා පුතේ විභාගේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා ඒකේ මෙන්න මේ විද්‍යුත් සබැඳි කියන වචනේ තිබ්බොත් බය නැතුව උඩ පැනලා ගහන්න අධිපාඨනීයත්වය තමයි ඈ විද්‍යුත් සබැඳි කියන කිව්වොත් බය වෙන්න එපා අධිපාඨනීයත්වයේ උත්තරේ ෂණිකව ළඟාවීමේ හැකියාව ෂණිකව ළඟාවීමේ හැකියාව කියමු බලන්න එක් පටිතයකින් තවත් පටිතයකට නැත්නම් එක් මූලාශ්‍රයකින් තවත් මූලාශ්‍රයකට විද්‍යුත් සබැඳි හරහා බය නැතුව ගහන්න විද්‍යුත් සබැඳි කියන වචනේ තිබ්බොත් ආයේ කෙලෙම උත්තරය අධිපාඨනීයත්වය. දැන් ලින්ක් එකක් කරහා ෂණිකව ළඟාවීමේ හැකියාවට අපි කියනවා අධිපාඨනීයත්වය කියලා. හරිද? රයිට්. ඒකටත් එහෙම කතා කරන්න තරම් විශේෂත්වයක් 아무තු ප්‍රශ්න හින තැනක් නැත. උදාහරණයක් ගත්තොත් අපි ගමු මෙහෙම එකක්. WhatsApp එකේ මේක සමාජ මාධ්‍යයක් නේද? සමාජ මාධ්‍ය ගිණුමට කියන වාගේ WhatsApp එකට සමාජ මාධ්‍ය ගිණුමට ලැබෙන ලින්ක් එකක් නේ පුතේ. සිංහලෙන් කිව්වොත් විද්‍යුත් සබැඳියක් හරහා පුතේ Zoom එකෙන් මේ උගන්වනකොට Zoom එකට අපි කියන්නේ මාර්ගගත සම්මන්ත්‍රණ ක්‍රමයක් කියලා. ඔන්ලයින් කන්ෆරන්ස්. අර ඔන්ලයින් කන්ෆරන්ස් කියන ක්‍රමයක් තමයි අපි මේ Zoom එක කරා ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මාර්ගගත සම්මන්ත්‍රණයකට සහභාගී වීම. දැන් මේ අවස්ථාව මාර්ගගත සම්මන්ත්‍රණ ළමයි. හරිද? සම්මන්ත්‍රණයකට සහභාගී වීම. Zoom කියලා දාගන්නකො. එහෙනම් එක මූලාශ්‍රයක් තමයි එක පඨිතයක් තමයි ඔයගේ WhatsApp එක. අනිත් පඨිතේ අනිත් මූලාශ්‍රය තමයි Zoom class එක. ෂණිකව ආවා මොකක් කරහද? ලින්ක් එකක් කරහා. එතකොට ළමයි අපිට හතරක් නම් කර දෙකක් විස්තර කරන්න කියන්නේ අපි ලක්ෂණ පහක් දැන්ට නම් කරලා තියෙනවා. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙනවා දත්ත සංචිතකරණයයි වේගවත් සංදේශකරණයයි. අපේ අදට වෙලාව හරියාගෙන ඉන්නේ. ඒ නිසා අපි අදට මෙතනින් මේක අවසන් කරනවා. හෙට දවසේදී අපි දන්නවද අපි හෙට හම්බෙන්න බෑ නේද? හෙට දවසේ අපි දෙතිනා අද වාගේම හමු විය යුතු වේ. අද දවසේ මවෙතගෙන මිහිර හෙටත් මිහිරක් නම් ඉතින් ගෙනල්ලා නැහැ ඉතින් හරිද? උත්තර කිව්වත් එන්නේ නැති උන් ටිකක් ඉන්නවනේ. ගෙන ආයුතු වෙයි. ඒ නිසා හෙට දවසේදී අපි සාකච්ඡා කරනවා පේපර් එකේ. එතකොට දැන් අපිට හතරක් නම් කර දෙකක් විස්තර කරන්න කියන්නේ මම ඔයාලට ෆුල් තියරි ආවරණය කරනවා කිව්ව නිසා ඉතුරු දෙකක් කියලා දෙනවා. එතන ඉතින් ලේසිම පහක් ලේසිම නෙමෙයි ප්‍රශ්න වැඩිපුරම ඇහෙන පහක් දැන් මෙතන කියලා දීලා ඉවරයි. එතකොට නැවත අපි පේපර් එකට ආවොත් අපිට හෙට දවසේ කතා කරන්න තියෙනවා පුතේ නවමාධ්‍ය ලක්ෂණ හතර හරි මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම් ටික තියෙනවා. ඊළඟට සමාජ මාධ්‍යයේ යහපත් සහ අයහපත් බලපෑම් තියෙනවා. හෙට දවසේ අපි මේ ප්‍රශ්න ඉවර කරනවා. හරි? හෙට දවසේ අපි මේ ප්‍රශ්නේ ඉවර කරනවා. එතකොට ලබන සතියේ පස්වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. ලබන සතියේ කියන්නේ ලබන බ්‍රහස්පතින්දා කියලා කියන්නේ මන් දිනේ බලලා හරියටම කියන්නම්. ලබන බ්‍රහස්පතින්දා 16 17 දින දෙකේදී අපි මෙන්න මේ ටික සාකච්ඡා කරලා ඉවර කරනවා. හරි? රයිට්. එතකොට ප්‍රශ්න පහක් සාකච්ඡා කරලා ඉවරයි. ඔක්තෝබර් මාසෙට පුතේ අපිට ඔක්තෝබර් මාසයේ දැන් ඉවර වෙනකොට 23 24 30 31 ඔක්තෝබර් මාසෙ ඉවරෙන්න අපිට තව දින තියෙනවා 6ක් 16 17යි පස්වෙනි ප්‍රශ්නේ කතා කරලා ඉවර කළාම හරිද 6යි 7යි සාකච්ඡා කරලා ඉවර කරගන්න අපිට තියෙනවා පුතේ දින 4ක්. එතකොට අපි පේපර් එක ඉක්මනින් ඉවර කරගෙන යන්. එතකොට පස්වෙනි පාඩමේ හැවෙනි පාඩමේ විභාග වලට දැනට අහලා තියෙන හරිද වැඩිපුරම එන්න ඉඩක් තියෙන ප්‍රශ්න ටික තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හරි. එතකොට 6 වෙනි පාඩමේ තියරි ඊට පස්සේ අපි පටන් ගන්නවා. ඔයාට ඔන්ලයින් දරුවෝ ටිකට අපි ටියුට් එවන්න පටන් ගන්නවා 15 වෙනිදායින් පස්සේ. හරි මාධ්‍ය සාක්ෂරතාවේ තියරි ටියුට් එකත් එවන්න පටන් ගන්නවා. එතකොට මට හිතෙනවා අපි මේ පේපර් එක සාකච්ඡා කරගෙන ඔක්තෝබර් මාසයේ දැන් ලබන සතියේ පස්වෙනි ප්‍රශ්න ඉවර කරනවා. එතකොට ඊළඟට අපිට තව සති දෙකක් තියෙනවා 6යි 7යි ඉවර කරගන්න. කියන්නේ දවස් 4ක් තියෙනවා.
ඉතින් අපිට පුළුවන් මේක ඉවර කරන්න. මේක ඉවර කරගෙනම තියරියට ආව නම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට නොවැම්බර් මාසයේ සිට අපිට පුළුවන් වෙනවා එක දවසක තියරිත් එක දවසක මේ මොනවද එක දවසක තියරිත් එක දවසක අවසාන වාර පරීක්ෂණයට අදාළ තව ප්‍රශ්න පත්‍රات සාකච්ඡා කරන්න. ඒකට වැඩිපුර ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් තියරිය කරන ගම. ඔයාලට අනිවාර්යෙන් අවසාන වාර විභාගයේ සුපිරියට කොට දාගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද කියලා දුන්න දේවල් තේරුණා කියලා. අපි අදට අවසන් කරනවා. එතකොට හෙට දවසේ රැයටයි 30ට නැවත අපි මුණ ගැහෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අයිබෝන් වල හැමෝටම රෙකෝඩින් එක බොහෝ දුරට අදත් මේක කරලා හෙටත් කරලා දෙකම දාන්නම් හෙට රැය වෙනකොට රෙකෝඩින් දෙක දාන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න අයිබෝන් හැමෝටම බයි good night. සුබ සීන දකින්න පාඩම් කරන්න.